අයිබෝවන් සුපුරුදු පරිදි ITN ලක්හඬ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ අඟහරුවාදා රාත්‍රී 10:30ට ඔන්යා පොලිටික්ස් සමගින් එක්ව සිටින ඔබ සියලු දෙනාටම අද දවසේදී අපේ ආරාධිතයා වන්නේ අපේ වැඩසටහනේ ආරාධිතයා වන්නේ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. කෝප් කමිටුවේ සභාපතිවරයා විදිහට වෛද්‍යවරයෙක් පත් වෙනවා. අපි එතනින් පටන් ගමු. කෝප් කමිටුව ගැන අහන්න කලින් කෝප් කමිටුවේ විමර්ශන ගැන අහන්න කලින් ප්‍රශ්න කලින් මේ හැමදේම ගැන අහන්න කලින් ඔබ වෛද්‍යවරයෙක් වෙලායි දේශපාලනයට ආවේ. මේ සමාජයක් ගොඩනැගිය යුතුයි කියන අදහස මම හිතන්නේ අපි පොඩි කාලෙම අපේ සමාජයේ විදිහදී සමාජයේ වැඩ කරද්දී අපිට ආපු එකක් තියෙනවනේ. විශේෂයෙන්ම වෘත්තිකයෙක් විදිහට වෛද්‍ය ශාස්ත්‍රයට එනකොට මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය පස්සේ මේ සමාජයේ තියෙන මේ විශේෂයෙන් මේ පරතරය සමාජ ස්තර අතර තියෙන මේ පරතරයන් ඒ පරතරයන් වල ප්‍රතිඵලය හොඳටම අත්විඳිනවා. වෛද්‍යවරයෙක් විදිහට මම හිතන්නේ අවස්ථාව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ. ඒතර සමාජයේත් මම යම් අත්දැකීමක් ලැබෙමින් ළමා කාලේ ඉඳලම යම් එහෙම අත්දැකීම් ගොඩක් එක්ක හිටියා. ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ රෝහල් තුල සේවයේදී මේ දුෂ්කර ප්‍රදේශයක තියෙන තත්ත්වය ඊළඟට ප්‍රධාන රෝහලක තියෙන තත්ත්වය අපි ඔක්කොම දකිනවා. සමහරට රෝහල තියෙන්නේ ප්‍රධාන තැනක වෙන්න පුළුවන්. හැබැයි ඒවට ජන සමාජය අතර තියෙන පරතරය දකිනවා. ඉතින් මේවත් එක්ක තමයි යම් ආකාරයකට මේ සමාජයේ තියෙන මේ විෂමතාවය ගැන අදහසක් තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තම ඇත්තටම මේ රෝගවලට අපි ප්‍රතිකාර කරන්න කොච්චර මහන්සි වුණාද මේ සෝෂල් ඩිටර්මිනන්ට්ස් එහෙම නැත්නම් සමාජ නිර්ණායක කියන එක විසඳන්න බෑ වෛද්‍යවරයෙකුට. රෝගවලට වැඩිම ප්‍රතිශතයක් විදිහට හේතු ගත්තොත් ඒක සෝෂල් ඩිටර්මිනන්ට්ස් එහෙම නැත්නම් අපි කියන සමාජ නිර්ණායක කියලා. ඒක හදන්න බෑ අපිට වෛද්‍යවරු විදිහට. අපිට කරන්න පුළුවන් ලෙඩක් හැදිලාම බේතක් කරන්න, ඔපරේෂන් එකක් කරන්න මොකක් හරි. හැබැයි සමාජයක් විදිහට සුවපත් වෙන්නේ මේක අවසන් වෙන්නේ නැහැ ඇත්තටම. ඉතින් අපි ඒ අනුව මට එන අදහස තමයි අපි මේ සමාජය වෙනස් කරලා යම් සුවපත් වෙච්ච සමාජයක් ගොඩනගා ගත්තොත් තමයි ඒ කියන්නේ ආර්ථික වශයෙන් සමෘද්ධිමත් යම් ආකාරයක අනිකුත් දර්ශක වලින් නැත්නම් සමාජීය දර්ශක වලින් පොහොසත් සමාජයක් බිහි කරගත්තොත් අපිට අර වෛද්‍යවරයෙක් විදිහට කරන්න තියෙන කාර්යභාරය වුණත් හරි සැහැල්ලුවෙන් තෘප්තිමත් ලෙස කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒ නිසා සමාජය වෙනස් කළ යුතුයි කියන අදහසක් තිබුණා. ඒ නිසා මම විදේශපාලන ව්‍යාපාරයත් ගියම් වැඩ කොටසක් කරමින් හිටියා. ඒ වගේම මම මෙතන විශේෂයෙන්ම කියන්න ඕන ඔබ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සම්බන්ධ වෙන්නේ විශ්වවිද්‍යාල සමයේදීන් පස්සේ විශ්වවිද්‍යාල සමයේ යම් ක්‍රියාකාරකම් වල හිටියා. ඒක විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදිහට කරන ක්‍රියාකාරකම් වල සමාජයත් එක්ක කරන ක්‍රියාකාරකම් වල. නමුත් පස්සේ විශේෂයෙන්ම මෙතන කියන්න ඕන ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හොඳ විශ්වවිද්‍යාලයක් තවත්. ඒ කියන්නේ අපි වෛද්‍ය අධ්‍යාපනය ලැබපු ඒට වඩා එහා ගියපු දෙවෙනි අධ්‍යාපන හැම පැත්තක් ගැනම අපිට පුරුදු කරනවා බැලන්ස් කියවන්න දෙපැත්තෙම. එතකොට අපි ඒ කියවීම ඇතුලේ තමයි මම හිතනවා මේක තමයි අපිට තියෙන පාර මේ සමාජයේ හොඳ තැනකට ගන්න. ඒ නිසා තමයි මම මේ ක්‍රියාවලියේ හිටියේ. ඊට පස්සේ ඉතින් മന്ത്രിවරයෙක් වෙන්න එක හම්බයක්. ඒක ඉතින් මේ වෙලාවේ තමයි පක්ෂයෙන් ඉල්ලීමක් කරා මැතිවරණ ඉදිරිපත් වෙන්න කියලා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට පාර්ලිමේන්තුවෙන් ලැබෙන අවස්ථාව මොකද හිතන්නේ? මෙහෙමයි ඉතින් වගකීමක් තමයි. දැන් ඒක අර අපිට තනතුරක් නෙමෙයි. පක්ෂයේ ක්‍රමය ගැන මට අවබෝධයක් තියෙනවා. ඒ නිසා මේක අනිවාර්ය ලෙස මම දකින්නේ මට පැවරිච්ච වගකීමක්. ඒතර මම වෛද්‍යවරයෙක් විදිහට යම් වගකීම් ප්‍රමාණයක් දරමින් හිටියා. දැන් ඒක ඊට එහා ගිහිල්ලා ඒ කුඩා සීමාවට වඩා එළිය තියෙන විශාල පරාසයක මගේ හැකියාවන් මගේ මොනවා හරි මට තියෙන මේ උපයාගත වූ දැනුම හැකියාව දක්ෂතාවයන් තියෙනවා නේ ඒවා සමාජය වෙනුවෙන් වැය කරන්න කියන ඉල්ලීම තමයි මට තියෙන්නේ සමාජයේ. ඒත් ඒ වෙනුවෙන් මම වග කියන්න ඕන. ඒතර මම හිතනවා මම ඒ වගකීමට බැඳෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් ඒක නිසා මට ඒ අවස්ථාව ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. නමුත් ඒක මට විශේෂ බරප්‍රසාදයක්වත් කිසිවක් සඳහා නෙමෙයි. අර බලාපොරොත්තු වෙනුවෙන් ගමනක් යන්න තියෙන එකට සමාජයට කරගන්න පුළුවන් උදව්වක් විදියට තමයි මම දකින්නේ ඒක.
ඔබ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වුණා වෛද්‍යවරයෙක් විදිහට ජනතා ඇමතිවරුනි මැයි පෙළපාලියේ මට මතක විදිහට. ඔව් මේ පෙළපාලියට එන දවසේ අපි කණ්ඩායමත් එක්ක කෑම ගන්න අවස්ථාවක කවුරු හරි ඡායාරූපයක් දාලා තිබුණා. තව එකක් තිබුණා මේ මම බයිකර මැද විශාල සෙනඟක් හිටපු දවසක් නේ. ඒක මැද අහම්බෙන් මම පුරුද්දක් විදිහට මම දිගටම මේ පෙළපාලි වලට සම්බන්ධ වෙලා තියෙන කාලයක් තිස්සේ. ඒ හැම එකම මගේ කාර්යභාරය උනේ රෝගී එතන අපේ කණ්ඩායමේ යම් කෙනෙක් අසනීප වුණොත් ඒක රැක බලා ගන්න කාර්යය තමයි මම හිටියේ. ඉතින් ඒක නිසා මම මේ පුරුදු වැඩේමත් කරා. මේ සැරේත් ඒක පොඩ්ඩක් ඡායාරූපයක් වෛරල් වුණා. ඒ වගේ දේවල් වෙලා තියෙනවා ඉතින්. තවත් එවැනිම ඡායාරූපයක් මම දන්නේ ඒක ඇත්තක්ද කියලා මා කුඹුර බහුවිධ ප්‍රවණ මධ්‍යස්ථාන ඔබ බස් රථයකට ගොඩෙන් බලාමින් සිටින එක නිර්මාණයක්ද කියලාත් මට සැකෙත් නේද? ඒක ඇත්තද? ඔහුගේ කාලේ මතකේ නන්නේ මම සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවට එන්න පටන් ගත්තට පස්සේ නම් ඉතින් දිස්ත්‍රික්කෙන් වාහනයක් හොයලා දෙනවා. වෛද්‍යවරයෙක් අනිවාර්යෙන් වාහනයක් තියෙනවා. ඒ වාහනේ මං ගෙදර වාහනේ පාවිච්චි කරනවා සමහර දවසට. මගේ මතකේ නෑ හැබැයි මම මේ මන්ත්‍රී ධූරයට ආවට පස්සේ මම බස් එකේ ගියා කියලා මතක යන්නේ. බයික් එකවල හරි මෙහි ඇවිදිනවා ගමේදී ප්‍රදේශයේදී මම බස් එකේ කොළඹ ඇවිල්ලා ගිහින් තියෙනවා කියලා මතකයක් නෑ. මම හිතන්නේ ඒක නිර්මාණ එහෙම දේවල් තියෙනවා ඉතින්. විවිධ නිර්මාණ තියෙනවා. බහුවිධ නිර්මාණ. ඒ බොහෝ අය හිතනවා ඉතින් අර කමක් නෑ මම ඒක. එහෙම දේවල් නිර්මාණ තියෙන්න පුළුවන් ඉතින්. ඒකට ඉතින් අවස්ථාවක් තියෙනවා. දැන් වෛද්‍යවර තවත් කෝප් කතාවට එන්නේ ඉස්සෙල්ලා වෛද්‍යවරයෙක්ට ගත කරපු ජීවිතයයි දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට විශේෂයෙන් කෝප් සභාපති විදිහට දැන් හැමෝම දන්නවා මාධ්‍ය සෑහෙන්න ඔබ ජනප්‍රිය චරිතයක්. දැන් කොහොමද ඔබට දැනෙන්නේ අත්දැකීම? දෙකම දැවැන්තවක් කියන. ජනතාව සාමාන්‍ය මහමග ගමන් කරන අවස්ථාවල ඇවිල්ලා කතා බහ කරනවද? ඔව් ඒක තියෙනවා. ඉල්ලීම් කරනවද? විවිධ ඉල්ලීම් තියෙනවා ටිකක් අර කොහොමදත් සමාජය විදියට අපි දේශපාලන ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙච්ච ප්‍රධානම දෙයක් තියෙනවානේ. ඒ කියන්නේ ඒ වෙනකොට මේ රටම වෙලාගෙන තිබිච්ච වංචාව, නාස්තිය, හොරකම, දූෂණය වගේ මේ වගේ අංශවලට ජනතාව දැඩි විරෝධයක් පාලා තමයි මේ විරෝධය අපිට බලය ලබා දෙන ක්‍රියාවලියට දායක වුණා. ඒ නිසා දැන් ඒක සැලකිය පංගුවක් මගේ පැත්තෙන් කෙරෙමින් තියෙනවා කෝප් කමිටුව පැත්තෙන්. ඒ නිසා බොහෝ අය මම හම්බෙලා ඉල්ලනවා මේ ආයතනයත් ගේන්න මේ ආයතනයට ගෙන තමන් වැඩ කරන ආයතන ගොඩක් අය අපේ ආයතනේ මෙහෙමයි. ඉතින් මේක කොහොම හරි කෝප් කමිටුවට ගෙනල්ලා මේ ප්‍රශ්න ටික අහලා වුණ මේ ආයතන නිවැරදි කරලා දෙන්න වගේ ඉල්ලීම් ඉතින් ගොඩක් ඒවා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගත්තම වෛද්‍යවරයෙක් ජීවිතය කියන්නේ ටිකක් සංකීර්ණයි. වගකීම් තියෙන්නේ. දෙවන්ත වගකීමක් අපිට දැන් මම සැලකිය යුතු කාලයක් ස්නායු ඔපරේෂන් අංශ වැඩ කරා. ඊළඟට මහමුද්ද රෝහලේ ජ්‍යෙෂ්ඨ නිවාසික වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරලා තියෙනවා. ඉතින් ඉමර්ජන්සි තමයි ඉතින් හැම විටම. ඒ දෙකම ඉමර්ජන්සි හදිසියේ ඕනම හදිසි වෙලාවක හැමතුමකට දුවන්න ඕන ඒවා තියෙන්නේ. ඒක නිසා අපි දෙවන්ත වගකීමක් දරපු අය. ඒ වගේම සැලකිය යුතු වගකීමක් මෙතන තියෙනවා. ඉතින් මේක නිසා මම එදා මං වෛද්‍යවරයෙක් විදියට මේ පිළිබඳ අධ්‍යයනය කරමින් විවිධ දේවල් වලට ගත කරපු කාලයක් තිබ්බා. ඉතින් දැනුත් එහෙම තමයි. වෛද්‍යවරයෙක් විදියට සංවේදීම අත්දැකීමක් තියෙනවද? එහෙම මතකේ තියෙනවා නම් තියෙනවා. ඉතින් ඇත්තටම ඔය ගණනාවක් ඇති මම ඔබට සංවේදීම අවස්ථාවක් වෛද්‍යවරයෙක්ට වුණත්. ඔය දැන් මගේ ස්නායු ඔපරේෂන් අංශ ගත්තම ඉතින් අපි මම ඒක ශල්‍ය වෛද්‍ය කෙනෙකුට සෙනිය අපි ඉන්නේ. ඉතින් තරුණයෝ පොදුවේ ගත්තම ඉතින් ඇත්තටම තියෙන්නේ විශේෂයෙන්ම මෝටර් සයිකල් වගේ දේවල් වලින් අනතුරු වෙලා සමහර බොහෝ දවසට රැයකට යන අනතුරු 3-4ක් වාර්තා වෙනවා. ඉතින් ඒවාවම හිස් කබල කලවගෙන ඉතින් අපි සර්ජරි එකකට සාමාන්‍ය පැය 2-3ක් විතර කාලයක් වැය කරනවා. ඉතින් බොහෝ ජීවිත ඔන්න මෙන්න මේ යන්න තියෙද්දි අපි ඔපරේෂන් එක කළා සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට දාපු අවස්ථා තියෙනවා. ඉතින් එහෙම ඒවතින් අර ඒවත් එක්ක තියෙනවා තව අවස්ථාවල ගෙදර රූපවාහිනී යන්ත්‍රය හිසට වැටලා පවා පොඩි දරුවෝ ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි මොහොතක් පමා වුණොත් ඊළඟ මොහොතේ ඉතින් දරුවා නැති වෙනවා. ඉතින් අපි ඒ වෙලාවට අපි අර සියලු දේවල් මේ හැකියාවන් පාවිච්චි කරලා එහෙම ශල්‍ය කර්මලේ තියලා තියෙනවා. ඉතින් ඒක තියෙනවා.
කොහොම තියෙනවා. ඉතින් අපිට දැන් මහමුදර රෝහලේදී ප්‍රසූතියක් අවස්ථාවේ පවා අම්ම කෙනෙක් මිය යන්න පුළුවන් වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම අත්දැකීම් තියෙනවා ඒ මුහුණ දෙන්න වෙච්ච. ඉතින් එහෙම සංවේදී සිදුවීම් ගොඩාක් තියෙනවා. ඉතින් අපේ වෘත්තීයම වශයෙන් ගත්තම ඒක ඇතුලේ හරි දුක්බර කතාවක් තියෙනවා වෛද්‍යවරයෙකුට හැම විටම. ඉතින් එහෙම ගොඩාක් ඒවා තියෙනවා. හොඳයි. අපි කෝප් කමිටුවට ආවොත් කෝප් සභාපතිතුමා ඔබට බාර දෙනවා කිව්වහම මොකක්ද දැන් හැංගීම ඔබ එච්චර සෑහෙන වගකීමක් ඔබට සූදානමින් හිටියද ඇත්තටම? නෑ, ඇත්තටම මේක එහෙම කිසිම සූදානමකින් හිටපු එකක් නෙමෙයි. දැන් පක්ෂයේ වගකීම් පවරද්දී මට මේක අපි මුල් අවස්ථාවේ නෙවෙයි මේ වගකීම එන්නේ. ඒතකොට දැන් මගේ අපේක්ෂාව තිබුණේ දිස්ත්‍රික්කය ඇතුලේ මට තියෙන කාර්යභාරයක් තියෙනවා. ඒක පිළිබඳ ඉතින් මේක ටිකක් අහම්බෙන් තමයි මට ආවේ. එතකොට බිමල් ලැබෙත්තුමාගේ පැත්තෙන් මේ සංවිධායක විදියට මේ සභානායක විදියට ඒ අවස්ථාවේ තමයි මට දැනුම් දුන්නේ මෙන්න මේ කටයුත්ත බාර දීලා තියෙනවා කියලා. ඉතින් මුලදී පොඩ්ඩක් අදිමදි කරා. ඉතින් ඇත්ත කියන්නේ ඉතින් මේක ටිකක් වගකීම් වැඩි. අනිත් එක බොහෝ අයගේ පැත්තෙන් මට ආවෙත් මම වෛද්‍යවරයෙක් නිසා මම හිටියේ වෙනම ශාස්ත්‍රයක. එතකොට මේක වෙනම ශාස්ත්‍රයක් මූල්‍ය පැත්ත මම කොමර්ස් කළත් නෙමෙයි වෙන මේක නිසා දැන් අර මම කරපු විෂය ධාරාවන් සහ මේ විෂය ධාරාව කියන සම්පූර්ණයෙන්ම වෙනස් එකක්. ඉතින් බොහෝ අය කිව්වා මට ඒක කරගන්න බැරි වෙන්න තියෙන ඊට කඩක් තියෙනවා කියන යෝජනාව තිබුණා. ඒ කියන්නේ මම අධෛර්යයටපත් කරන්න නෙමෙයි. නමුත් මට බොහෝ අය කිව්වා ඕක නැතුව වෙන ආකාරයක මම ඉගෙන ගත්ත දෙයකට සමාන්තර දෙයකට යන්න කියන එක. කොහොම නැතිනම් පක්ෂේ වක්කීම බාර දුන්නම ඒක කරන එක අපි ඒක සාමාන්‍යයෙන් කරනවා. පක්ෂේ වක්කීමක් ලෙස අපිට දීලා තියෙනවා. අපි ඒක කරනවා. ඒතකොට ඒ වෙනුවෙන් මම ඒකට මගේ උපරිම ශක්තිය වෙන් කරන්න අදිෂ්ඨාන කරන ඇරෙන්න වෙන එතන කරන්න දෙයක් නෑ. ඒක බාර නොගෙන ඉන්න බෑ. අලුත් වගකීමක් මේක දරුවන්ට අත දෙගත්තේ වගකීමක් ලැබුණාම ඉෂ්ට කරනා කරන මම දැක්කා ඔබ වැඩසටහන ආරම්භයට කටයුතු ලැබුණු වෙලාවේදී විගණන වාර්තාවක් වෙනුවෙන් පරීක්ෂා කරමින් හිටියේ. මම දැන් දන්න විදිහට ඔබ කිව්ව ආකාරය රාත්‍රී 2 වෙනකම් විගණන වාර්තා පරිශීලනය කරනවා. ප්‍රශ්න කරන්න කලින් අනිවාර්යෙන් කොහොමද අත්දැකීම? ඔය ටිකක් මම මේක බාරගත්තට පස්සේ මම සාමාන්‍යයෙන් විගණන වාර්තා සහ පහුගිය වාර්තා සෑහෙන පරිශීලනය කරන්න පෙළඹුණා. එකක් මට අලුත් විෂයක් මේක. අනිත් එක තමයි මම විශ්වාස කරනවා මම ඒ පිළිබඳව කියවීමකින් තොරව ගියොත් මේ කරුණු නිවැරදි ලෙස රටට එන්නේ. එතකොට අසාධාරණ ලක් වෙනවා කණ්ඩායම් දෙකම. ඒ කියන්නේ මේ නිලධාරීන් අනිවාර්යයෙන් මේ කියන්නේ සමහර කරුණු තියෙනවා අපිට කාරණේ පළවෙනි වතාවේ කියවත් තියෙන්නේ නරකම චිත්‍රයක් වෙන්න පුළුවන්. හැබැයි ඊට අදාළ පරිසරයත් මම විමර්ශනය කරගන්නවා. දැන් යම් තීන්දුවක් කරන් තියෙනවා නම් කවුරු හරි මම මගේ වගකීමක් කොට සැලකනවා ඒ තීන්දුව ගත්තු පරිසරය ගැන හොඳ අදහසක් අරගෙන ඒ තෙන්දී ගත්තු තීරණය සමහරලාට සාධාරණ වෙච්ච අවස්ථා තියෙනවා. නිකන් බැලුවම ඒක තීරණය අසාධාරණයි වගේ තියෙනවා. හැබැයි අපි හරියට කිමිතිලා බැලුවොත් ඒ තීරණය ගත්තු පරිසරය ඊට බලපෑම පරිසර සාධක ටික සැලකිල්ලට ගත්තම අවට සාධක ටික අන්න මේ සාධක අනුව මෙයා මේ තීරණය ගත්තම හරි බවට පත් වෙනවා. ඒ නිසා දැන් මම උත්සාහ කරනවා නිල්ද කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවන මට්ටමේ මගේ තීන්දුව දෙද්දී එහෙම නැත්නම් මගේ නිර්දේශය දෙද්දී එහෙම තත්ත්වයක් හදාගන්න. ඒක නිසා මම අධ්‍යයනය කළ යුතුම තියෙනවා. ඒ නිසා මම සාමාන්‍යයෙන් මේක කියවලා විතරක් සෑහීමකටපත් වෙන්නේ. මම තව තොරතුරුත් හොයලා ඒ කාලේ තිබිච්ච පරිසරයේ ඒ තත්ත්වයන් පවා මේකට ගැට ගහලා තමයි මම ඔය ප්‍රශ්න කිරීමකට යනවා නම් යන්නේ. දෙවෙනි එක තමයි එහෙම නැත්තම් මාව විශ්වාස කරගෙන බලාගෙන ඉන්න සමාජයටත් අසාධාරණයක් කරනවා. ඒ කියන්නේ මම වැරදි ආස්ථානයක ඉඳගෙන ප්‍රශ්න කිරීම කරොත්, වැරදි ආස්ථානයක ඉඳගෙන නිර්දේශයක් දුන්නොත් ඒක බලපානවා සමාජයට. නිසා මෙතෙක් මට ඇත්තටම සතුටුයි. මොකද මම මෙතෙක් කරපු මේ කැඳවල තියෙන ආයතන 15ක් ඒ ආයතන ටික ගත්තම ඒ සියල්ලම ඒ ආයතනම පිළිගන්නවා දැන් ඒ දීපු නිර්දේශ නිවැරදි. ඉතින් බොහෝ ඒවා ක්‍රියාත්මකයි දැන් මේ වෙනකොට. ඒක නිසා අපිට සතුටක් තියෙනවා. ඉතින් මේ මහන්සිය පාඩු නෑ. ඉතින් අනිත් එක තමයි මම මේ අපේ മന്ത്രി කණ්ඩායම මට ලොකු සහයෝගයක් දෙනවා ඇදෙදී. ඔවුන් කියවනවා. ඔවුනුත් දැන් පෙළඹිලා තියෙනවා මේක හොඳට අධ්‍යයනය කරන්න.
පක්ෂ විතරන්නේ විපක්ෂ මන්ත්‍රීවරු පවා විපක්ෂය කොහොමද මේ විපක්ෂයට නියෝජිත ඉන්නවා කෝප් කමිටුව තුල? ඔවුන් පවා මට දැනෙන්නේ ඊටාම මිත්‍රශීලී ලෙස මේ ගනුදෙනුව කරමින් ඉන්නවා. සහ වුණුත් ඇත්තටම දැන් පෙළඹිලා තිනවා. මං හිතන්නේ කලිනුත් තියෙනවා මම හිතීම නැති යුගයකනේ. නමුත් එයාලා දැන් ප්‍රශ්නයකට අහන්න තියෙන්නේ දැන් කලින් කෝප් කමිටුව කිව්වහම යම්කිසි පොඩි හාස්‍යජනක ගතියකටත් ලක් වුණා එක අවස්ථාවක පත් කරපු නියෝජිතයින් නිසා. මේ තත්ත්වය වෙනස් කරගත්තේ කොහොමද? ඇත්තටම මේක හරි අධ්‍යයනය කරලා කරන්න ඕන වැඩක් බව සමාජයේ තහවුරු කර ගැනීම තමයි අපේ වෙනස. ඒ කියන්නේ අපි ඇත්තටම මම කිසිම දවසක ඇවිල්ලා විගණාධිපතිතුමාගෙන් ඒ වෙලෙට වාර්තාව ඉල්ලගෙන බලලා එහෙම කියලා කරන්නේ නැහැ. මම ඇත්තට මේක කලින් ගන්නවා, කියවනවා, මම මගේ කණ්ඩායමටත් එක්ක කතා කරනවා. ඒ කතා කරලා ඒ සියලු දෙනාට මේ අදහස දෙනවා. විපක්ෂය සම්බන්ධ වෙන්නේ නැහැ ගොඩක් වෙලාට ඒ තැන්වලදී. නමුත් ඔවුන් පවා යම් පෙළඹීමක් තියෙනවා දැන් මේ වෙනකොට කියවලා ඉන්න. අපි වාර්තාව කලින් දෙනවා ආයෙත්. දවස් කීපයකට කලින් උන්ට දෙනවා. ඉතින් වුණුත් ඒක දැන් කියවලා ඉන්න පෙළඹිලා තියෙනවා. ඒකට ඒක ලොකු ප්‍රවණතාවයක්. මේ අධ්‍යයනයෙන්ම තමයි මේක මේ තිබිච්ච මතය ඇත්තට වෙනස් කරගත්තේ අධ්‍යයනය කිරීමකින් පසුව කරන විමර්ශනයක් බවට පත් කිරීම හරහාම තමයි. ඒක තමයි අපේ මේ වෙනකොට සමාජයේ අපිව පිළිගන්නේ. යම් පිළිගැනීමක් තියෙනවා නම් ඒ පිළිගැනීම අපිට එන්නේ ඒකෙන්ම තමයි. ඒ අධ්‍යයනය කරලා එන බවට දැනෙන විශ්වාසය. මොකද මේ විශේෂයෙන්ම කෝප් කමිටුව වගේ දෙයකට අත්‍යවශ්‍ය වෙනවා මේ මහජන විශ්වාසය. ඇත්තටම ආයතන පව අපි විශ්වාස කරන්න ඕනේ. දැන් මගේ උවමනාවක් තියෙනවා දිගටම දැන් මං හිතනවා යම් මට්ටමකට සාර්ථක කරගනිමින් ඉන්නවා කියලා. මම බොහෝ අවස්ථාවල ප්‍රකාශ කරලා තියෙනවා මේ කෝප් කමිටුවට තිබිච්ච මත්තු පිට මුහුණත පෙනුම. ඒ කියන්නේ සමාජය කෝප් කමිටුවක් කිව්වම නිකන් දැකලා තිබිච්ච චිත්‍රයක් තියෙනවා. මම උත්සාහ කරමින් ඉන්නවා මේ චිත්‍රය වෙනස් කරලා මේක ඇත්තටම ධනාත්මක ලෙස එහෙම නැත්නම් අපි තුොත් ඒ ආයතනයේ ගොඩනැගීම කෙරෙහි ආදරණීය ලෙස මැදිහත් වෙන කණ්ඩායම් බවට පත් වෙනවා. මොකද අපිට පස්සෙන් ගිහලා කාටවත් දඬුවම් කිරීමේ විශේෂ මානසික ලෙඩක් නෙමෙයිනේ. එතකොට අපි ඒ වරදක් කළා තියෙන නිශ්චිත තැන අල්ලගෙන ඒක ඉදිරිපත් කළා දඬුවම් ලබා දී යුතුව තියෙනවා. මොකද එහෙම නැත්නම් සමාජයේ ඒ විදිහෙන් නිවැරදි වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි උදව් කරනවා. එවැනි වැරදි නැවත නොවීම සඳහා උදව් කරමින් තමයි යන්නේ. දැන් කලින් මම හිතන්නේ එහෙම ප්‍රවේශයක් තිබුණේ මේ සමාජයට නිරාවරණය වෙන්න පටන් ගත්ත අපේ මේ හිටපු කෝප් සභාපති විදියට කටයුතු කරපු සුනිල් හඳුනේති සහෝදරයා ඉන්න කාලේ එතුමාගේ මැදිහත් වීමෙන් තමයි මේක මහජනතාවට විවෘත වුණේ. ඍජු මේ පාර්ලිමේන්තුවේ මේක වීඩියෝ කරන එක එළියට ගියේ. ඒ සඳහා වටපිට සැකසුනේ. ඉතින් ඒකත් එක්ක ජනතාව ලොකු අවධානයකට ආව කෝප් සභාව කෙරෙහි. පසු කාලයක යම් ගැටලු වලට මුහුණ දුන්නා. ඊට පස්සේ ඒක බලන්නේ නැති විශ්වාස නොකරන තැනකටත් ඇත්තටම ඇවිල්ලා තිබ්බා. ඉතින් අපි උත්සාහ කරනවා අර ආකෘතියට. ඒ කියන්නේ අපි මේක මේ හුදු දඬුවම් දීම සඳහාම හදපු හරි මොකක් හරි මේ පස්සෙන් පන්නන ආයතනයක් වෙනකොට ඇත්තටම මොකද වචනේ පෝස්ට්මෝටම් කරන්න ඉන්න ආයතනයක් වෙනුවට කලින් මැදිහත් වෙලා එවැනි වැරදි සිදු නොවන තැනකට ඒ ආයතන පද්ධතිය ගන්න පුළුවන් වෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. සමාජික කණ්ඩායමේ අදහස. ඉතින් අපි මේ වෙනකොට යම් achievements වලට ඇවිල්ලා තියෙනවා. හොඳයි. කෝප් කියලා කියවෙනවා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ සභාව. මොකක්ද මේක? සමහර කෙනෙක් මේ හරියට දන්නේ නැතුව ඇති. ඒක හරිය. ඇයි මෙහෙම කමිටුවක් අවශ්‍ය වෙන්නේ? මොකද්ද මේ කාර්යභාරය? ඔක වෙන්නේ මෙහෙම. දැන් මහජනතාව Tamanට තියෙන පරමාධිපත්‍ය බලය මැතිවරණයකින් දී පාර්ලිමේන්තුවකට පවරනවා. ඒතර පාර්ලිමේන්තුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නෙමෙයික. ඒතකොට නියෝජිතයන්ට දෙනවා. ඒතකොට ඒක තමයි ඒ කියන්නේ රටේ තියෙන තමන් ජනතාවගේ මුළු මුදල් සම්පූර්ණ පබ්ලික් ෆන්ඩ්ස් කියන අපි හිතුවොත් මේ සම්පූර්ණ මුදල් සම්බන්ධ සමස්ත වගකීම තියෙන පාර්ලිමේන්තුවට. එතන පාර්ලිමේන්තුවෙන් පිට මේ වගකීම මුදල් පිළිබඳව කිසිදු තීරණයක් ගන්න කාටවත් බෑ. මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවට තමයි මූල්‍ය බලය හිමි වෙන්නේ. එතකොට ඒ පාර්ලිමේන්තුව විසින් තමයි හැදෙන කැබිනට් මණ්ඩලය හරහා තමයි අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත අර මුදල් අර මහජන මුදල් බෙදිලා යනවා. ඒ බෙදිලා යන මුදල් ලේකම්වරයා හරහා අමාත්‍යාංශය පුරා ව්‍යාප්ත වෙනවා. එතකොට අමාත්‍ය එහිම යන මුදල් සම්බන්ධව ඒ වියදම් කරන ආකාරය සම්බන්ධව
නැවත සොයා බැලීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුව තියෙනවා. ඒතොර එයාලයි ජාලයක් තියෙනවා. ඒතොර ඒ අධ්‍යයනය කරන ගිලුම් වල තියෙන ගැටලු සම්බන්ධව මැදිහත් වෙන්න නැවතත් අර මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවෙන් අමාත්‍යවරු නොවන කණ්ඩායමක් නම් කරනවා. ඒ නම් කරන ප්‍රධාන ඕවර්සයිට් කමිටි දෙකක් තියෙනවා. එකක් තමයි කෝපා, අනිත් එක තමයි කෝප් කමිටුව. එතකොට කෝපා කමිටුව කියන පබ්ලික් එකවුන්ට්ස් තියෙන. ඒ කියන්නේ ඒක ගත්තම ඒකට අයිති වෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශවල තියෙන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු කියන දිශාව. එතන සේවා සැපීම සඳහාම හැඩගස්සපු ආයතන. එහෙම නැති තවත් ආයතන පද්ධතියක් තියෙනවා. ඒකට අපි කියන්නේ රාජ්‍ය ව්‍යාපාර. හැබැයි මේ ව්‍යාපාර නාමයට තිබ්බට සමහර ඒවා කොහොමද කියන්නේ ඒක රෙගියුලේටරි කියන්නේ යමක් රෙගියුලේට් කරන නියාමනය කරන ආයතන. සමහර ඒවා අධ්‍යාපන ආයතන. විශ්වවිද්‍යාල එහෙම ගත්තොත් අධ්‍යාපන සැපීම සඳහා තියෙන. හැබැයි ඒවට යම් අවශ්‍ය අවස්ථාවල ෆන්ඩ්ස් එකතු කරගන්න වෙන විදිහක හැසිරෙන්න පුළුවන්. අන්න එහෙම ආයතන පද්ධතියක් තියෙනවා ව්‍යාපාර ස්වරූපයට ගන්න. අන්නේ ITN එක වගේද මේ ආයතනයේ අනිත් මාධ්‍ය ආයතන ගත්තොත් රජයේ ආයතන විශ්වවිද්‍යාල ඊළඟට අපි හිතමු NGJ එක වගේම නැත්නම් ජාතික මනිකා සන්නාපන අධිකාරිය වගේ ඒවා තියෙන නියාමන ආයතන. එහෙම ආයතන ප්‍රමාණයක් ගත්තම එහෙම ආයතන 457ක් කෝප් කමිටුව කියන එකට ඇතුළත්. 457ක් සංඛ්‍යාව සම්බන්ධ කෝප් කමිටුවට ආයතන 457ක් ගෙන්වා ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙනවා. එතකොට හැබැයි සංඛ්‍යාව සම්බන්ධ පොඩි ගැටලුවක් තියෙනවා. හේතුව තමයි මේ සමහර ආයතන මේකින් ඉවත් වෙලා තියෙනවා. සමහර ආයතන ඇතුළත් වෙන්න තියෙනවා. සමහර ආයතන ඇත්තටම දැන්ට ෆන්ක්ෂන් නැහැ. ක්‍රියාත්මක නැහැ. ඒකට ඒ නිසා දල වශයෙන් ගත්තම 457ක නාම ලේඛනයක් තිබ්බට අපිට විශ්වාස තියෙන 430ක් විතර වගේ තමයි ඇත්ත සංඛ්‍යාවක් විදිහට තියෙන්නේ කියලා. ඒතර මේ දවස්වල මම ඒක නිවැරදි කිරීම සඳහා පොඩි වැඩක් අපි මේ ක්‍රියාත්මකයි. සම්පූර්ණයෙන් ලිස්ට් එක හරියට හදන්න ඕනේ. ඒකත් සම්පූර්ණ නැහැ. ඒකත් ගැටලුවක් විදිහට තියෙනවා. ඉතින් ඒක අර මේක අභ්‍යන්තරයට කිමි දෙමින් නැවත අධ්‍යයනය කරනකොට තමයි ඒ කාරණා එන්නේ. ඒතකොට දැන් අලුත් ක්‍රමයක් අපි ආරම්භ කරා. ඒක නිවැරදි කරගන්න මං ඊළඟට කියන්න. ඉතින් ඔන්න ඔය 457 සම්බන්ධව විගණන විමසුම් වල අපිට අවධානයට ලක් විය යුතු මෙතෙක් ලක් නොවූ කරුණු එහෙම නැත්නම් තවදුරටත් අනාවරණය කරගත යුතු තැන් සම්බන්ධව තමයි අර පාර්ලිමේන්තුවේ අපේ කමිටුවෙන් හොයන්නේ. ඒතර අපි අපිට නියම නිර්දේශ ප්‍රමාණයක් දෙන්න පුළුවන් විශේෂම අමාත්‍යාංශ ලේකම්වරයාට. ඒ ආයතනයේ අයිති වෙන අමාත්‍යාංශ ලේකම්වරයාට උදේ ආහාර හානි මුදල් බෙදලා ගිහින් තියෙනවා. ඒතර එතෙන්ට අදාළ නිර්දේශ දෙන්න පුළුවන්. ඔහුගේ එකඟතාවයන් මත නිර්දේශ දීමේ හැකියාව තියෙනවා. අර ආයතනයේ මූලික ක්‍රියාකාරීත්වය සහ මේ කාර්ය සාධනය නිවැරදි කරගන්න. ඉතින් ඒක තමයි අපේ කාර්යභාරය. තව කෙනෙක්ට දැන් මේක බලන ජනතාවට මතුවෙන ප්‍රශ්න මෙන්න නිරධාරීන් කැඳවා ගැනීම සිදු වෙන්නේ කොහොමද? දැන් ඔතන අමාත්‍යාංශ ලේකම්ගේ යටතේ තමයි මේ ක්‍රියාවලිය යන්නේ. නිරධාරීන් කැඳවා ගැනීම සිදු වෙන්නේ කොහොමද? කෝප් කමිටුවට පූර්ණ බලය තියෙනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග හරහා මේ පිහිටවල අපි දැන් සමහරට අයිය ආවේ නැත්තේ එහෙම අහන වෙලාව. මොකද මේ අපිට ඕනම කෙනෙක් මේ පාර්ලිමේන්තු කෝප් කමිටුවට බලය තියෙනවා. රටේ ඕනම කෙනෙක් ඕනම පුරවැසියෙක් කෝප් කමිටුව හමුවට කැඳවන්න. මහජන මුදල් භාවිත කරන ඕනම කෙනෙක් නෑ. ඒ නැත්තත් අපිට යම් කෙනෙක් සාක්ෂි සඳහා කැඳවිය යුතුයි කියලා හිතෙනවනම් ඕනම කෙනෙක් කැඳවන්න පුළුවන්. නිලධාරීන් විතර නෙමෙයි. ඒ කියන්නේ රටේ ඉන්න ඕනම මොකද මේ මුළු පාර්ලිමේන්තුවේ හිමි බලයනේ. ඒ බලය යටතේ තමයි පාර්ලිමේන්තුවට බලය දීලා තියෙනවා මහජනතාව. ඒතකොට ඒක ඒ පරමාධිපත්‍ය බලය යටතේ අර රටේ මුදල් සම්බන්ධව තියෙන අධීක්ෂණය කළ හැකි උපරිම ආයතනය තමයි කෝප් කමිටුව. ඒතර කෝප් කමිටුවට ඕනම ආයතන කෙනෙක් කැඳවන්න පුළුවන්. අපි හිතමු යම් ආයතනයක් සම්බන්ධ සාක්ෂියක් කැඳවිය යුතුනා. දැන් මම එකවරක් කැඳෙව්වා ගුවන්තොටුපළ ගුවන් සේවා අධිකාරිය මේ පරීක්ෂණයේදී ජපන් සමාගමේ නියෝජිතය. ඒතර එයාල වෙනම සමාගම. එහෙමත් කැඳවන්න අයිතිය තියෙනවා පුළුවන්. රට තුල ඉන්න මේ ක්‍රියාවලියට මැදිහත් වෙන ඕනම කෙනෙක් හෝ
අපි හිතමු විසිල් බ්ලෝවර් කෙනෙක්වත් අපිට ගෙන්නවන්න පුළුවන්. දැන් මම ගත්තොත් විදේශ සේවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාවලියේදී එක්තරා මහත්මයෙක් තොරතුරු එයාගේ ප්‍රශ්න කීපයක් අපිට ඊට කලින් එයා දන්න විදිහට යොමු කරලා තිබුණා. ඒ සම්බන්ධ තොරතුරු දන්නවා කියලා හිතන පුජ්‍යලයන් අපිට කැඳවන්න පුළුවන්. ඕනම කෙනෙකුට සමන් කරන්න පුළුවන් හැකියාවක් අපිට තියෙනවා. එයාවල කැඳවීම කරන්න හැකියාවක් තියෙනවා. ඕනෑම ආයතනයකට ගිහිල්ලා පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඕනෑම ඩොකියුමන්ට් එකකට ළඟා වීමේ හැකියාව ඒ බලය මේකට ස්ථාවර නියෝග වලින් දීලා තියෙනවා. පාර්ලිමේන්තු බලතල ඒක එතකොට ඒක ඒ බලතල තියෙනවා. ඉතින් අපි ඒවා එහෙම භාවිතා කරලා කඩා පැනන්නේ. නමුත් ඒ නිසා අපි මේ ක්‍රියාවලියේදී ඇත්තටම මේ ආයතන යම් මොහොතක අපිට පහසු වෙයි ඉදිරියේදී ඔය සියලුම නිලධාරීන් කැඳවන්න ඕනේ නැතිව ආයතනයේ ගණන් දීමේ සහ ප්‍රධාන ආයතනයේ ගණන් දීමේ නිලධාරියා සහ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා කැඳවලා මේ ප්‍රශ්න ටික සාකච්ඡා කළම හැකි මට්ටමක් තියෙනවා. ඒකට අපිටත් පහසුයි ආයතනයටත් පහසුයි. නමුත් දැනට තියෙන තත්ත්වය තමයි එහෙම සංවිධානය වෙලා නැහැ. ඒ ආයතන ඒ මට්ටමට සංවිධානය වෙලා නැතිකම නිසා අපි කරන්නේ ඔවුන් අර ඒ නිලධාරී මණ්ඩලය අපි දැනුම් දෙනවා මෙන්න මේ තමන්ගේ එක අංශවලට දෙපාර්තමේන්තු හරි මොන හරි විවිධ අංශවලට අයිති නිලධාරීන්ව ගෙන්නවන්න කියලා. ඉතින් නාම ලේඛනය එන්නේ ආයතනෙ. අපි විරාමයකට වෙන්නත් අවශ්‍යයි. ඊට කලින් ආවේ නැහැ. දැන් කැඳවලා ආවේ නැහැ. කො මේ අය කියලා අහන වෙලාවල් අපි දැකලා තියෙනවා. කැඳවලා ආවේ නැත්නම් මොකද්ද වෙන්නේ? ඒක රාජ්‍ය නිලධාරියෙක් මේ වැඩසටහන බලන් ඇති රාජ්‍ය නිලධාරියෙක් අනිවාර්යෙන් ආයතනයක් හරි කවුරු පුද්ගලයෙක් කැඳවනවා. නමුත් ඔහු එන්නේ නැහැ. අපි ඇත්තටම ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවා මේ ආයතනයට ඒ කියන්නේ මේක ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි පාර්ලිමේන්තුවෙන් නම් කරපු දැනට තියෙන උපරිම අධීක්ෂණ ව්‍යුහය. ඒකට අදාළ පර්සනැලිටි එක රැකෙන්න ඕන. ඒ නිසා අපි මේ වුණ අපි නැවත එන්න කියලා එහෙම හේතුවක් අපි ඉදිරිපත් කරන්න කියලා සමහරවිට ඊටාම සුහද සාකච්ඡාවකින් මේක අවසන් වෙනවා. කිසි ගැටලුවක් වෙන්නේ නැහැ අපිට. හැබැයි යම් කෙනෙක් හිතාමතා මේක පැහැර හරිනවා කියලා දැනුනොත් අපිට ඒක යටත් වෙනවා පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට හිමි වරප්‍රසාද සම්බන්ධ ප්‍රශ්නෙට. ඒකට වරප්‍රසාද කමිටුවක් තියෙනවා. ඒකට අපිට එතනට ගෙනල්ලා අපිට එතන හරහා කරන්න පුළුවන් වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් මෙහෙමයි. එහෙම බලයක් තියෙනවා. නමුත් අපි එහෙම අපේක්ෂා කරන්නේ. මොකද අපි අපි දැනට තියෙන අත්දැකීම තමයි බොහෝ අය එනවා. උන් දන්නවා ඇත්තට මේ පාර්ලිමේන්තුවේ කැඳවීමක් කියලා කියන්නේ සුවිශේෂී දෙයක්. නැවත එනවා. ඇවිල්ලා අපි දිනයක් දුන්න මේ දිනේට ඇවිල්ලා හේතු ඉදිරිපත් කළා යනවා. ඉතින් අපි මේ හිතාමතා පැහැරහැරීමක් තියෙනවද කියන කාරණේ තමයි අපි නැවත කැඳවීමක් කරා බලන්නේ. යම් කෙනෙක් හිතාමතා පැහැරහැරීමක් තියෙනවා නම් අර වරප්‍රසාද කමිටුව හැමෝට කැඳවලා එතනින් ගන්න තීන්දුව తీරන හරහා සැලකිය යුතු බලපෑමක් කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට තියෙනවා. හොඳයි අපි කෙටි විරාමයකට යොමුවෙන්නට සූදානම්. විරාමයෙන් අනතුරුව ඊළඟට මතුවෙන කාරණා තමයි ප්‍රශ්න කිරීම ගැන. නිලධාරීන් අධෛර්යමත් වෙනවාද? අපේ පූර්ව ප්‍රචාරක පටයත්ගේ කෝප් විමර්ශන රාජ්‍ය නිලධාරීන් සුරක්ෂිත කරයිද කියන මාතෘකාවට අපි ඒ ගැන කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. කෙටි විරාමයකට යොමු වෙනවා. රදිසිරින්න ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන සමග විරාමයෙන් අනතුරුව යලිත් හමු අද දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා. විරාමයෙන් අනතුරුව ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන ඔස්සේ ඔබ යලිත් එක්වන්නේ on air politics සමගින්. ඉතින් අද දවසේදී අපේ ආරාධ්‍යය වන්නේ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා. කෝප් කමිටුව සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡා කරමින් සිටියේ. මා විරාමයට යන කලින් සඳහන් කරා අපගේ පූර්ව ප්‍රචාරක පටය කෝප් විමර්ශන රාජ්‍ය නිලධාරීන් සුරක්ෂිත කරයිද කියලා තමයි ගියේ. දැන් මේ කෝප් එකේ විස්තර එළියට එන්න මාධ්‍ය ඔස්සේ ප්‍රචාර වෙන්න මේ යහපාලන ආණ්ඩු සමය තමයි ආරම්භ වුණේ. දැන් ටිකක් හදට ප්‍රශ්න කිරීම වෙනවා. නිලධාරීන් ගෙන්වා මෙහෙම ප්‍රශ්න කරන එක නිලධාරීන් අපහසුතාවයට පත් වෙන බැරි වෙනවා නේද? ඔව් මෙහෙම ගත්තොත් ඇත්තම ටිකක් පොඩි
දීර්ඝ පැහැදිලි කිරීමකට යා යුතු එකක්. ඔබට අවස්ථාව තියෙනවා. විස්සති ඇතට මෙහෙමයි අපි මේ නිලධාරීන්ව ප්‍රශ්න කරන්නේ මොහොතේ අනාවරණය නොවූ විගණන කරුණු අනාවරණය කරගන්නත් අනාවරණය වෙලා තියෙන විකරණ කරුණු වලට යම් අත්‍යවශ්‍ය කරුණු ප්‍රමාණය එකතු කරගන්න. හැබැයි අපි පූර්ණ CID එකක්වත් පූර්ණ මොකද බ්‍රයිබරි කමිෂන් එකක්වත් නෙමෙයි. එහෙම නෙමෙයි. ඒතකොට අපි යම් කරුණු ප්‍රමාණයක් මේ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා ගොඩනගනවා. ඒ ගොඩනගන කරුණු වලට අදාළ උත්තරේ ලැබෙන විදිය අනුව තමයි අර සමහර ප්‍රශ්න කිරීම ටිකක් ගැඹුරට යන්නේ. එතකොට මොකද ඒ කරුණු එකවර හෙළිදරව් නොවුනම තමයි අපිට නැවත ප්‍රශ්න කරන්න වෙන්නේ. ඒක තමයි මීඩියා වලින් යම් ආකාරයකට ගන්නෙ. හොඳම කෑල්ල සමාජ මාධ්‍ය ඔස්සේ තෝරගන්නවා. ඒක පස්සේ ජාතික මාධ්‍ය වලටත් එහෙම වෙනවා. ඒක ඉතින් එහෙම තමයි. ඒක පැය ගානක එකේ කොටසක් නේ ගන්න වෙන්නේ. එතකොට ඇත්තටම සමහරලාට ඔය දැන් මේක කෝප් කමිටුව කියන්නේ ඒකම නෙමෙයි. ඒකම නෙමෙයි. ඔන්නෝක තමයි මට කියා ගන්න ඕන. කොහොමදත් අපි දැන් මෙතෙක් කල් තිබිච්ච ආකෘතිය එක තමයි. ඔන්නොතෙන් තමයි ඔය ගැටලුව තියෙන්නේ. ඒ කියන්නේ දැන් මම හිතන්නේ මම මේක බාර ගන්නකන් තිබිච්ච පරණ ආකෘතිය මට තියෙන අත්දැකීමත් අපි මාධ්‍යයන් පරිශීලනය කරද්දී අපිට ලැබිච්ච එක ගත්තම ගේනවා බනිනවා යවනවා. ඕක තමයි තියෙන ආකෘතිය නිකන් පූර්ණ හැඩතලය. මම අර කලිනුත් කිව්වා ඒ මුහුණත පෙනුමක් තිබුණ හිම එක. ඒක ඉතින් නිලධාරීන් අපහසුතාවපත් වෙන ක්‍රමයක් තමයි. ඒක මගේ වැරද්දක් නෙවෙයි. ඒක තමයි තිබිතු ක්‍රමය. ඒතකොට දැන් ක්‍රමානුකූලව මම මේක බාරගත්තු දාට පස්සේ අපේ කණ්ඩායම එක දිගින් දිගටම අපි සාකච්ඡා කරා මේ මතු පිට පෙනුම කොහොමද වෙනස් කරන්නේ කියලා. ඒ අනුව දැන් අපි අලුත් වැඩ ගොඩාක් සූදානම් කරලා තියෙනවා. මේක හොඳයි මේ අවස්ථාව අපිට ඒක ගැන යම් සමාජයට අවබෝධයක් හදන්න. එකක් තමයි මේ කණ්ඩායම මේ යම් ආයතනයක් තෝරා ගන්න පිළිවෙල. ඒක ප්‍රශ්නයක්. මොකද ඇත්තට මේ තෝරාගන්නේ අහම්බේ. රැන්ඩම් සිලෙක්ෂන් එකක් තමයි තියෙන්නේ. හිතුනම ගන්නවා. මේ ආයතනය ගන්න ඕන කියලා හිතුනම ගන්නවා. නමුත් ඒක වැරදි. ඔවුන්ගේ මූල්‍ය විගණනය සහ කාර්ය සාධන විගණනය හරියට නම් ඉන්න ඕනේ. මේ විගණනයන් වල ප්‍රතිඵලයක් විදියට ඔවුන් අත්පත් කරගන්න තැනක් තියෙනවා. ඒ ස්ථානය අනුව තමයි අපි තවදුරටත් කරුණු හොයන්න ඕන කියන පදනමින් ගෙන්නවන්න ඕන. ඊටමත් යම් ආයතනයක් අපි තියෙනවා ඊටම හොඳින් පර්ෆෝම් කරනවා නම් කාර්ය සාධනය කරනවා නම් ඔවුන්ගේ මූල්‍ය විනි ඊටමත් හොඳ නම් ඇයි අපි ගෙනල්ලා ප්‍රශ්න කරන්නේ? ඒක එහෙම බද දෙන්න ඕනේ නැහැ. අපිට එහෙම බද දෙන ආයතන නෙමෙයි. ඒ නිසා දැන් අපි අලුතෙන් තීරණය කරලා තියෙනවා දැන්ටත් ක්‍රියාත්මකයි. විගණනාධිපතිතුමන්ගේ ඒ පාර්ශවෙන් තියෙන ත්‍රිවාර්ෂික වාර්තාවක් හදලා වාර දෙකක් හදලා තියෙනවා. අවසාන ත්‍රිවාර්ෂික වාර්තාව මත පදනම් වෙලා අපි ඒකේ තියෙන විගණන කරුණු ඕන්ට නැවත වෙනම යවුවා විගණන ගැටලු තියෙන ඒවා අපිට ලිඛිත සටහන් එවන්න කියලා. ඒ කියන්නේ written submissions එවන්න කියලා. එතකොට ඒකෙන් අනුව ඒක අපි අපේ එතකොට ආයතන 457න් දැන් ආයතන 400කට විතර කිට්ටු වෙන්න අපි යවලා තියෙනවා. 350කට විතර යවලා තියෙනවා. පිළිවෙලට එහෙම යවනවා. එතකොට ඔවුන්ගෙන් ලැබෙන ඒ වාර්තා පදනම් කරගෙන අපි අපේ කණ්ඩායම් බෙදලා දැන් බලාපොරොත්තු වෙන ටික ලැබුණම ඒ කණ්ඩායම් බෙදලා මේක අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා අපි යම් ලකුණු ලබා දීමේ ක්‍රමයක් ගැන හිතමින් ඉන්නවා. එතකොට මේ දවස්වල ඒකට සූදානම් අපි ලිඛිත යවලා තියෙනවා. ඒකට යාළුවාගේ පැත්තෙන් එන්න ඕන. ඒනකන් අපි ඒක සූදානම් කර ගැනීම කරනවා. ඒතකොට එතන යම් ලකුණු ලැබීමක් වෙනවා. දෙවෙනි එක තමයි අපි පොදුවේ මේ ආයතනවල තියෙන මැනිය යුතු කරුණු සම්බන්ධව ඔන්ලයින් වැඩසටහනක් හදමින් ඉන්නවා. ඒකට මේ දවස්වල අපි අර මූලික අවශ්‍යතා ඒ අර KPIs කියලා කියන්නේ මූලික මේ ඒ දර්ශක සූදානම් කරමින් ඉන්නවා. අපි ඉදිරියේදී ඒ දර්ශක ඒවත් යවනවා. යවලා ඒවට අපි කෙටි උත්තර ප්‍රමාණයක් ගෙන්න ගන්නවා. ඒතකොට ඒ අසුරෙන් ඒ ආයතනයේ පිළිබඳව තව චිත්‍රයක්, තව ලකුණු ප්‍රමාණයක් හැදෙනවා. ඒතකොට මේ දෙකම පදනම් කරගෙන අපි උත්සාහ කරනවා යම් ශ්‍රේණිගත කිරීමක් කරගන්න. ඒතකොට යම් පරිසාධන මට්ටමකට වඩා පහළින් තියෙන ආයතන තමයි අපි තෝරගන්නේ ඉදිරි විමර්ශනවල. ඒක දැම්ම වෙන එක. නමුත් මම හිතනවා ලබන අවුරුද්දේ පෙබරවාරි විතර වෙනකොට අපි ගෙන්වන ආයතනේ අන්න ඒ වගේ යම් තේරීමක් සහිතව අහඹු කියන එක නැතුව යම් විද්‍යාත්මක පදනමක් ආරෝපණය කරන්න මේ ක්‍රියාවලියට. ඉතින් එතකොට ගෙන්නවන්නේ ඒ වගේ දුර්වලතාවයන් සහිත ආයතන තමයි. හැබැයි ආයතනේ දන්නවා ඊට කලින් අපිව මෙතෙන්ට එනවා කියලා.
ඇයි තමන්මනේ උත්තර ටික කරගන්න එවන්නේ. පුළුවන්. ඔව් තමන්ට දැන් අවස්ථාව අපි හදමින් ඉන්නවා. මෙන්න ඔබේ ලකුණු මට්ටම ඔබ මේක වෙනස් කරගත යුතුයි. එතකොට ඒක වෙන තැන් නිවැරදිවත් අපි පෙන්නනවා. මෙන්න මෙතන මේ පනතට අනුව වැඩ කරන්නේ. ඒක නිසා මේ ලකුණු ප්‍රමාණය ඔබට අඩු වෙනවා. මෙන්න ඔබේ සැලසුම අවුල් සැලැස්ම අවුල් ප්ලෑන් එක අපි තුන් සංයුක්ත සැලැස්මේ අවුලක් තියෙනවා ගැටලුවක්. ඒ අනුව ඔබට මේ ලකුණු ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ආයතනය දන්නවා තමන්ගේ ගැටලුව එන කොහෙද? එතකොට තමන් ඉන්න තැන. එතකොට ඊළඟ අවුරුද්දේ අපි කොහොමද වුණ පොළඹනවා. අර නිකම්ම දැනට තියෙන්නේ පොඩි පෙළඹීමක් තියෙනවා අර විගණකාධිපතිවරයාගේ මතය කියන එක ඇතුලේ. මතය කොහොමද එන්නේ කියන එක. ඒ අනුව යම් ඒ කියන්නේ ඩිස්කොලිෆයිඩ් කියලා આવොත් ක්වොලිෆයිඩ් වෙන්න මොකක් හරි ඒකට අදාළ තැනකට වෙන්න මහන්සි වෙන වගේ පොඩි කැලලක් තියෙනවා. නමුත් මේක ඊට වඩා විස්තරාත්මක ආකෘතියක් හඳුන්වලා දෙනවා. එයාලට එන්න මොතුවෙන්. එයාලා හරියන්න. එයාලා ඒ කියන්නේ තිබිච්ච එකෙන් වෙනස් කරගන්න. මිදෙන්න. ඉතින් අපි ඒක දැන් අලුත් එකක්. ඒකද මම මෙතෙක් කල් තිබුණේ. ඒ නිසා පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ අපි පහුගිය දවසේ මේ ආයතන 458ටම ලියුම් ගැහුවා 7ටම ලියුම් ගැහුවා එන්න කියලා ආයතනයේ සභාපතිවරයාට සහ ප්‍රධාන විධායක නිලධාරී කෙනෙක් ඊට පෙරල් තියෙන ආකෘති වලට දෙන්නෙකුට එන්න කියලා. ඉතින් ආයතන 308කින් විතර සම්බන්ධ වෙලා තිබුණා. ඇවිල්ලා තිබුණා. පාර්ලිමේන්තුවට කැඳවලා සෙෂන්ස් එකම මේක සෙෂන්ස් 3කට කරා ඉඩකඩ ප්‍රශ්න නිසා. ඉතින් ඔවුන් බොහෝ කැමැත්තෙන් මේකට සම්බන්ධ වුණා. අදත් මට කතා කර බොහෝ අය කියනවා ඉතාම හොඳ වැඩසටහනක්. අපේ ආයතන ගෙන්නවලා නැවත නැවතේ දැනුවත් කිරීම කරන්න. මොකද බොහෝ අය තමන්ගේ පනත අනුව කටයුතු කරන්නේ කොහොමද? කෝපරේට් ප්ලෑන් එක ගොඩනැගීමේ තියෙන වැදගත්කම මොකද? ඒ කරුණු පිළිබඳ හොඳ අවබෝධයක් හිටියේ නැහැ. දැන් ඒක දෙනවා. ඒතර අපි ඇත්තටම ගයිඩ් කරනවා වුණා. අර කලින් වගේ පස්සෙන් එලවල ගිහිල්ලා දඬුවම් දෙන්න නෙමෙයි. අපි වුන් කලින්මද ගයිඩ් කරනවා ලබන අවුරුද්දේ ඉඳලා ඔබ මෙහෙම මේ වැටි කරගන්න ඔබ නිවැරදි. එතකොට අදහස. ඒතකොට තමයි ඒකේ පර්ෆෝමන්ස් එන්නේ. ඉතින් ඒක තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි මේ වෙනකොට ඒක ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපි එහෙම කරේ. තව චූටි වෙලාවක් දෙන්න. අපි තව වැඩ කීපයක් සැලසුම් කරගෙන ඉන්නවා. එකක් තමයි අභ්‍යන්තර විගණනය ශක්තිමත් කරන්න ඕන. බොහෝ ආයතනවල අභ්‍යන්තර කාර්ය සාධන විගණනය කියන වචනයක් ඔබ සඳහන් කළා. ඔව්. ඇත්තට මේකත් කියන්න ඕන දැන් අතන චුට්ටක් දැන් අභ්‍යන්තර විගණනය ශක්තිමත් කරන්න ඕන. අභ්‍යන්තර විගණනය තමයි හරියටම යම් ආයතනයක් තීන්දුවක් ගත්තොත් ඒ තීන්දුවට අදාළ පසුබිම දන්නේ අභ්‍යන්තර විගණනය. අපි අවුරුද්දකට දෙකකට විතර පස්සේ විගණනාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගිහිල්ලා අරක විගණනය කරනකොට මම අර කලින් කිව්ව ප්‍රශ්නේ නෝ. ඒ පරිසර තත්ත්වෙන් ගොඩාක් වෙනස්. ඒතර තීරණේ වැරදි වෙන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තර විගණනය ඒ මොහොතට අදාළව වාර්තා කරගන්න ඕන. ඒතර අභ්‍යන්තර විගණනය සහ මෙන්න මේ විගණනය අතර විගණනාධිපති දෙපාර්තමේන්තුවේ මේ අධීක්ෂණයන් අතර සම්බන්ධයක් දැන්ට නැහැ. ඒතර අපි උත්සාහ කරමින් ඉන්නවා ඒක ගොඩනගන්න. දැන් අපි මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඊළඟට අභ්‍යන්තර විගණක නීති නිලධාරී ඒ වගේම ඩිරෙක්ටර් ෆයිනෑන්සර් මේ කියන්නේ මූල්‍ය මේ අංශයේ ඉන්න විධායක නිලධාරීන් ගෙනල්ලා මේ ක්‍රියාවලිය ගැන නැවත අවබෝධයක් ගොඩනගන්න. ඉතින් අපි ඔය වැඩේ එහෙම කරගෙන යනවා. ඉතින් මේ වගේ වැඩ ගොඩාක් සැලසුම් කරමින් ඉන්නවා. ඒ අතරේ තව අත්‍යවශ්‍ය එකක් විදියට මේ ප්‍රධාන ඒ කියන්නේ දැන් අපි කරන්නේ මූල්‍ය විගණනයනේ රටේ. මේ මූල්‍ය විගණනයට අමතරව තියෙනවා කාර්ය සාධන විගණනය. පාරිසරික විගණනය. මොකද බොහෝ ආයතන පරිසරයත් එක්ක ගනුදෙනු කරනවා. හැබැයි පරිසරයට මොකද්ද වෙන්නේ කියන එක හරියට විගණනය වෙන්නේ නැහැ. ඒ කියන්නේ environmental auditing කියන එක, performance auditing, environmental auditing. ඒ වගේ විශේෂයෙන් අපි ගත්තොත් විශේෂයෙන් විශ්වවිද්‍යාල වගේ ආයතන විශාල ඒ පද්ධතිය අපිට ඇතුළත්. ඒතර ඔවුන්ගේ ගත්තොත් academic auditing මේක academic ක්‍රියාවලිය ඔඩිට් වෙන්න ඕන. ඒතකොට තමයි ඒ මහාචාර්යවරයා එහෙම නැත්නම් ඒ කතිකාචාර්යවරයා තමන්ගේ කාර්යභාරය සමහරලාට කොච්චර වැඩ කරත් ඒක කැල්කියුලේට් වෙන්නේ නැහැ. සමහර කෙනෙක් ගත්තම ඕනර ඉන්න රැඳිලා ඉන්න මොකක් හරි નિયમિત කාලය වගේ දෙතුන් ගුණයක් රැඳිලා ඉඳමින් තමන්ගේ සේවාව සපයමින් ඉන්නවා. හැබැයි ඒක ඇගීමට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා දැන් අපි රටට ටිකක් වැඩි බරකින් මම ඔබේ ආයතන වලින් පවා උදව් ඉල්ලනවා. ඇත්තටම මේ වගේ ආයතන මැදිහත් වෙලා මෙන්න මේ රටේ මේ මූල්‍ය විගණනයට අමතරව කාර්ය සාධන විගණනය, පාරිසරික විගණනය, එහෙම නැත්නම් මේ අධ්‍යාපන වල ඇකඩමික් ඔඩිටින් කියනවා මෙන්න මේවට අදාළව අලුතෙන් දැනට ක්‍රියාත්මක නොවන මට්ටමේ තියෙනේම නමුත් යම් අදහසක් තියෙනවා. නමුත් මේවට අදාළ හරි ඉන්ඩිකේටර්ස් හදලා
ක්‍රියාත්මක කරවීම සඳහා උදව්වක් ඕන. ඒක කරාම ඇත්තටම මේ නිලධාරීන් මොකද මේ රාජ්‍ය සේවය ගත්තම මේ අමිල්නාත් මෙතන තියෙනවා නිලධාරීන් බොහෝ අය තමන්ගේ කාලයයි ශ්‍රමයයි උපරිම වැය කරමින් වැඩ කරන මිනිස්සු. කොටසක් ඉඳි කම්මැලිව වැඩ කරන්නේ නැති බෑවෝ කරලා වැඩක් නැහැ හරි මොනවා හරි කියන එක සාමාන්‍යයක්නේ වෙරියේෂන් එකක් තියෙනවා. හැබැයි උපරිම ඕනම තැනක ඉන්නවා. හැබැයි උපරිම වැඩ කරන මිනිසෙට සාධාරණයක් ඉන්න ඕනේ. දැන් මේ මූල්‍ය විගණනයේ ඇතුළේ ඒක නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා කාර්ය සාධන විගණනයක් කරන්න. ඒතකොට සමහර වෙලාවට අපිට පුළුවන් වෙයි හොඳට වැඩ කරන අලුතෙන් නිර්මාණශීලී ලෙස හිතන වැඩ කරන නිලධාරීන්ට ඒ කියන්නේ වැටුප පවා වුන්ගේ මීට වඩා වෙනස් යුතුව තියෙනවා. ඇත්තටම කාර්ය සාධන විගණනයක් මත වැටුප් දෙන්න පුළුවන් නම් මේ රාජ්‍ය සේවය පෞද්ගලික අංශයේ වෙන දෙයක් මේ කාර්ය සාධනය කරන්නේ මොකද අනිවාර්යයෙන්ම කරනවා පෞද්ගලික අංශයේ තියෙනවනේ. ඒතකොට රාජ්‍ය අංශයට ඒක නෑ. රාජ්‍ය අංශයේ සමහර අය හිතනවා නෑ අපි මේ මොහොතවත් එන්නේ ගැටලුවක් මතු වෙන්නේ ওই පැත්තකට වෙලා මගේ පාඩුවේ මං ඉන්නා. එහෙමත් ඉන්නවනේ දැන් සමහරු කියන්නේ මේ අධෛර්යයටපත් වෙනවා පැත්තකට වෙලා ඉන්නා. දැන් වැඩ කරන කෙනා අධෛර්යයටපත් වෙනවා. ඔව් එහෙම තියෙනවා. ඇත්තටම වැඩ කරන කෙනා අධෛර්යයටපත් වෙන්නේ විගණනයේ නිසා නෙමෙයි. මේ ක්‍රම නිසා. වැඩ කරන මිනිස්යාගේ ඕනම කෙනෙක් හිතන්නකෝ ලංකාවේ රාජ්‍ය සේවය දැන් මම වුණත් මම උඩුගම රෝහලේ තමයි මුල්මපත් වීම. මම යනකොට දිසා රෝහලක්. එකම වාට්ටුවක්වත් තිබුණේ බල්බ් දෙකක් තියෙන. එකම වාට්ටුවක්වත් තිබුණේ නැහැ. මේ ප්‍රදේශයේ මිනිස්සු දන්නවා. ජනතාව දන්නවා. හැබැයි මම ඒකෙන් එළියට එනකොට 2010 ඒක මූලික රෝහලක් බවට පත් කරා. ඒක මූලික රෝහලක් බවට පත් කරන්න කලින් අර වාට්ටු ඔක්කොම මුළු සමාජයේටම සමාජයේ ප්‍රදේශවල අය උදව් කරලා මිනිස්සු ඇවිල්ලා ගමත් එක්ක සංවිධානය කරලා හැම වාට්ටුවක්ම ප්‍රතිසංස්කරණය කරලා සියලු පහසුකම් ටික උපරිම හැදුවා රජයට රුපියලක්වත් වියදම් නොවි. මමත් මගේ හිටපු ඩීඑම් විදියට වැඩ කරපු ડોક્ટર ප්‍රගීත් හිටියා. උන්ට අදාළ ගෞරවයක් සහිතව මම මේ කියන්නේ. එතකොට අපි වෛද්‍යවරු 3 දෙනයි රෝහලට. හැබැයි අපි වාට්ටු 7ක් බලාගෙන ඉමර්ජන්සි ප්‍රතිකාර ඒකක ගොඩනගාගෙන ඒ කියන්නේ ශල්‍ය කර්ම පවා සුළු ශල්‍ය කර්ම කරා පටන් ගත්තා අපි. එහෙම රෝහල හැදුවා. ඒක නිසා තමයි ඒක මූලික රෝහල බවට පත් කරන්න අවශ්‍ය පදනම හැදුනේ. ඒතර අපිට එහෙම කැපැසිටි එකක් තිබුණා තරුණ නිලධාරියෙක් විදිහට. ඒතර මම පළවෙනි පත් වීම එහෙම කරා. හැබැයි ඒක කොයිවත් එහෙම ඇගීමට ඒ જાතිය ගොඩක් ඉන්නවා. ඔය ගොඩාක් ආයතන හදන්නේ ආපු ගම. ඔබ දකින්නේ සමහර වෙලාවට තිබුණා මේ තනියෙන් කොන්ක්‍රීට් දාගෙන ඒ වැඩ කරගෙන පාව වැඩ කරනවා. ඒ වගේම කියනවා දැන් ඒ රෝහලේ කාර්ය මණ්ඩලයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පිළිබඳව ගමීම තිබුණේ හොඳ නැති චිත්‍රයක්. යාළ ඉන්නේ නැහැ ආවට වැඩ කරන්නේ එහෙම තමයි තිබුණේ. හැබැයි අර ක්‍රියාවලියේදී අර ප්‍රතිසංස්කරණ කරද්දී වාට්ටු හදද්දී අර මුළු ක්‍රියාවලියේදීම අර කාර්ය මණ්ඩලයේ නර්සස්ලා පවා තමන්ගේ අර කාලෙන් එහා පැත්තේ ඉඳගෙන වැඩ කරා. ඇත්තටම අර බඳිනේවා ප්ලේන්ට් කරනේවා ඔක්කොම කරා. සමහරලාට ඒව කරලා එක OT පැයක්වත් දාලා නෙමෙයි. OT වලට නෙමෙයි. ඌමනාව හැදුවා. ගමත් උදව් කරා. මිනිස්සු තමයි සල්ලි දුන්නේ. එයාලම වියදම් කරා. ඉතින් එහෙම කරලා අර හැදුවා. ඒක පර්ෆෝමන්ස් එක. ඒක ඔඩිට් වෙන්න ඕන. ඒකෙන් එයාලට ගෞරවයක් හැදෙන්න ඕන. ඒ වෙනුවෙන් එයාලට යම් එයාලගේ මොන හරි ඇඩ් වෙන්න ඕනේ එයාලගේ ජීවිතේට. එහෙම වෙනවනම් හරි හොඳයි. කාර්ය සාධන විගණනය. හරි. දැන් මේ කෝප් කමිටුවට කැඳවනවා, ප්‍රශ්න කරනවා, නිර්දේශ දෙනවා. එතන එහාට මොකක්ද වෙන්නේ? මේකට ඒ ප්‍රශ්නේ තිබුණා. ඒ ප්‍රශ්නේත් එම්බසි වෙනසක් ව්‍යවහාරාත්මක වෙනසක් කරමින් පවතිනවා. ඔව්. ඇත්තටම මේක ප්‍රධානම ප්‍රශ්නයක්. කොහොමටත් බොහෝ අය අපෙන් ඇහුවේ ඕක සංදර්ශනයක් විතරයි නේද කියලා. සංදර්ශනයක්. ඔව්. එතකොට මාධ්‍යයට ආවට පස්සේ තමයි ඒක සංදර්ශනයක් ලෙසත් හිතන සමාජයේ කොටසක් පෙරමුණා. ඒ දැන් හොඳටම දකින්න මේකේ ප්‍රශ්න කරනවා එක එක ඒවා දාගෙන නමුත් මුකුත් වෙන්නේ නැහැ. වැරදි කියලා හොඳටම හයිලයිට් වෙන ඒවාත් තියෙනවා කිසිවක් වුණා කියලා දැනෙන්නේ නැහැ. එතකොට අපි ගත්තම ඒ වෙනුවට අපිට ඒකේ තියෙන ගැටලුව තමයි මේ ලබා ගන්න තොරතුරු මත අපි වාර්තාවක් ඉදිරිපත් කරනවානේ පාර්ලිමේන්තුවට. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවේ අපි කතානායකවරයාට යොමු කරාම ඉදිරි කටයුතු ක්‍රියාත්මක විය යුතු නම් නීතිපතිට යොමු කිරීමේ හැකියාව තියෙනවා.
හැබැයි දැන් වෙන්නේ මාස 3ක විතර තොරතුරු එකතු කරලා ආයතන ගණනාවක තොරතුරු තනි වාර්තාවක් හදලා තමයි මෙතෙක් කල් ඉදිරිපත් කරේ. එතකොට ඒකෙන් කොටස් වෙන් කරලා නිවැරදිව මේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා යොමු වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ නැවතත් අමාත්‍යවරයාට යොමු කරනවා අදාළ විෂය භාර අමාත්‍යවරයාට එයාගේ නිර්දේශ සහිත පාර්ලිමේන්තුවට එනවා. අරකේ ලේකම්වරයාට දීපු නිර්දේශ ක්‍රියාත්මක වෙනවද කියලා ඕනනම් හොයලා බලන්න පුළුවන්. නැත්නම් ඒක පාර්ලිමේන්තු පුස්තකාලයට යනවා. වාර්තා ඔච්චර තමයි වෙන්නේ. ඉතින් දැන් ප්‍රශ්න කරපු කාලෙත් අපරාධ කියලා හිතෙන එක. ඒ නිසා දැන් අපි ප්‍රධාන වැඩ දෙකක් කරා. මං ආපු ගමන් ඉඳලා මං මෙතෙක් ඉදිරිපත් කරපු සියලුම වාර්තා තනි ආයතන මේ වෙනතෙක් පැවතියේ එහෙමද? මේ වෙනතෙක් තිබුණේ මාස 3කට සැරයක් වාර්තාවක් ඉදිරිපත් කරන ආයතන කීපයක් ගැන. එතෙක් විමර්ශනය කරපු ආයතන සියල්ලම ගැන සම්පූර්ණ වාර්තාවක් දෙන එක තමයි වුණේ. මම මේක බාරගත්තට පස්සේ දැන් ආයතනයකට තනි ආයතනයකට එක වාර්තාවක් බැගින් තමයි පාර්ලිමේන්තුවේ සභාගත කරේ. දැන් අපි ආ වාර්තා 4ක් සභාගත කරලා තියෙනවා. අනිත් ටික ප්‍රිපෙයාර් කරමින් ඉන්නවා මේ දවස්වල. ටිකක් වෙහෙස කරයි මගේ ස්ටාෆ් අපේ ස්ටාෆ් එකට. මොකද මේ වෙනස් විදියක වැඩ කරන්නේ. එතකොට ඒ වාර්තා මත පදනම් වෙලා ඒකේ තියෙන කරුණු මත පදනම් වෙලා ඍජුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ එහෙම නැත්නම් අල්ලස්ව දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මේ අපි අනාවරණය කරගන්න කරුණු සම්පින්ඩනය ඍජුව ඉදිරිපත් කරන්න පුළුවන් වෙන විදියට පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල සංශෝධනයක් දීලා තියෙනවා. ඒක මේ සතිය ඇතුළත ඒකට අනුමැතිය ඒක ස්ථාවර නියෝග කමිටුවට යොමු කරලා තියෙනවා කතානායකතුමන් විසින්. ඒක කමිටුවේ සාකච්ඡා කරලා අපිට ඒක අනුමැතිය ලැබුණොත් ලැබෙවි කියලා අපි විශ්වාසයෙන් ඉන්නවා. කරන්න පුළුවන් අත්‍යවශ්‍ය කාරණයක්. ඒක පක්ෂ විපක්ෂ හැමෝම එකඟ කාරණයක්. මොකද මේ ශක්තිය ගත යුතුව තියෙනවා. එතකොට ඒක සම්මත වුණාට පස්සේ අපිට ඍජුව අපි හොයාගන්න කරුණු සම්පින්ඩනය ඒ ආයතන දෙකට යවුවම පූර්ණ විමර්ශනයක් කරන්න ඕනේ එතන. ඕන් කරන පූර්ණ විමර්ශනයේ ප්‍රතිඵල විදියට නීතිපතිවරයාගේ උපදෙස් මත නඩු පැවරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න උන්ට හැකියාව තියෙනවා. ඒතකොට ඒක තමයි අපේ ඊළඟ ස්ටෙප් එක. ඒතකොට මෙතෙක් නොතිබුණු සංවර්ධනීය අවධියක් එතන තියෙනවා. මොකද දඬුවම් දිය යුතුවට දඬුවම් දෙන්න ඕන. දැන් මම ගොඩාක් වෙලාවට කියලා තියෙන්නේ අර කලින් කාරණේත්. යම් කෙනෙක් කියනවා නම් අධෛර්යයටපත් වෙනවා කියලා. මම කැමති අධෛර්යයටපත් කරන්න දූෂණ වංචාවල නිරත වෙච්ච අය. ඕන අධෛර්යයටපත් කිරීමේ උවමනාවක් මට තියෙනවා. ඒ වගේම හොඳින් වැඩ කරන අය ධෛර්යපත් කිරීමේ උවමනාවක් තියෙන නිසා තමයි අර කලින් කියපු ක්‍රියාමාර්ග වලට එන්නේ. ඉතින් ඔවුන් දිරිමත් වෙමින් ඉන්නවා. මේ කණ්ඩායම ධෛර්යයටපත් වෙමින් ඉන්නවා. දෙකම අත්‍යවශ්‍යම කාරණා දෙක. පසුගිය සමයේ දීපු නිර්දේශ නිසා ප්‍රතිඵල අත්වෙච්ච ආයතන ගැන ඔබට අත්දැකීමක් ඇති. ඒ වෙන ආයතන තියෙනවා දැන් වෙනස්කම් වලට. ඔව් ඇත්තට මේ ආයතන 14ම ගත්තම 14 හරි 15ක් හරි විමර්ශනය කරපු. ඒ හැම ආයතනයකම නැවත අපිට ලැබෙන ෆීඩ්බැක් එක තමයි දැන් අර සියලු කරුණු ගැටලු වෙච්ච දැන් නිවැරදි වෙමින් තියෙනවා. නිශ්චිත ලෙස වාර්තාවක් විදිහට ගත්තම අපිට NGG එකේ රිපෝට් එක ඇවිල්ලා තියෙනවා. මාස 7-8කට පස්සේ ලැබෙන්න ඕන අපිට රිපෝට් එකක්. අර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා මේක නැවත අමාත්‍යවරයාට යවනවනේ. එයාට ඒ නිර්දේශ සහිතව යවුවම සති 8කින් 8ක් වගේ කාලයක් ඇතුළත අපිට එන්න ඕන නැවත වාර්තාවක්. එතකොට ජාතික මැණික් හා සන්නාබන්න අධිකාරිය අපිට එවලා තියෙනවා. ඉතින් අර ගොඩාක් අපි පෙන්නලා දීපු කරුණු මේ වෙනකොට ඕන් නිවැරදි කරලා තියෙනවා. එතකොට දැන් කාර්ය සාධනය ගත්තම ගොඩාක් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන ආයතන වලට. ඇත්තට මේක දකින්න දේ තමයි අපි හරියට ගයිඩ්ලයින් එක කිව්වොත්, අපි හරියට මේ සිස්ටම් එක හැදුවොත්, මේක තමයි ගැටලුමත් වෙන තැන් කියලා පෙන්නලා දුන්නොත්, ඒ ආයතනවල වැඩ කරන ඒ නිලධාරීන් සූදානමින් ඉන්නවා මේක නිවැරදි කරගන්න. මොකද මේ සමහරවිට අවබෝධය නැතිකම වෙන්න පුළුවන්, අවබෝධය මදිකම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අවධානය යොමු නොවිච්ච එක වෙන්න පුළුවන්. මොකද මිනිස්සු නෙමෙයි, මිනිස් ක්‍රියාවලියක් තියෙන. ඒතකොට ක්‍රියාවලිය යම් දුර්වලතාවයක් තිබිච්ච තැනක් තියෙනවා. අපි ඒක පෙන්නලා දුන්නා මේ නිවැරදි කරගන්න බොහෝ අය එකඟයි. ඉතින් දැනට අපිට එක වාර්තාවක් ලැබිලා තියෙනවා. අනිත් වාර්තා මේ දවස්වල අපිට ලැබෙමින් තියෙනවා. ඉතින් හැම සහ අපිට අපි හොයනවා හැම සති 3කට විතර සැරයක් නිකන් වාචිකව අපි හොයලා බලමින් ඉන්නවා මේ දේවල්. පසු විපරමක් අපි කරමින් ඉන්නවා ආයතන විදියට. අපේ മന്ത്രിවරයෙක් හැම ආයතනයකටම මෙදිහත් වෙනවා. ඉතින් ඒවයි තොරතුරු අනුව අපිට දැනෙමින් තියෙනවා. ඒ ආයතන වල ක්‍රියාවලිය ශක්තිමත් වෙමින් තියෙනවා. ඒ වගේම ලේකම්වරුන් විසින් ඔවුන්ට පැවරිච්ච කාර්යභාර සමහර විනය පරීක්ෂණ අවසන් කරන්න ඒවා අවසන් කරලා තියෙනවා බොහෝ ඒවා.
ඊට පස්සේ අපි හිතමු සංයුක්ත සැලැස්මල් හරි විදිහට සකස් කරන්න. ඒතකොට ඒවට උපදෙස් දීලා දැන් සකස් කරමින් ඉන්නවා. ආණ්ඩුවේ අලුත් ප්‍රතිපත්තිත් එක්ක ගැලපෙන ලෙස ඒ ඇනුවල් ප්ලෑන් එක මේ සකස් කරමින් ඉන්නවා. ඉතින් ඒ විදිහට බැලුවම සෑහෙන ප්‍රගතියක් අපි අත්පත් කරගෙන තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඇත්තටම තා මාස කිහිපයක් ඇතුළත අපි ප්‍රගතිය සම්බන්ධ සැලකිලි සමාලෝචනයක් කරගන්න. හොඳයි, ජනතාවත් බලන් ඇති. අපි බලන් ඉන්න ජනතාවට තියෙන එකක් මතුවෙන කාරණා ගන්නවා. මේ කාර්යයත් එක්ක උන්ට යම් කිසි සම්බන්ධයක් වෙන්න පුළුවන්ද කියලා විකරණ වාර්තා පත පදනම්ව තමයි මේ ප්‍රශ්න කිරීම නිර්දේශ නිකුත් කිරීම වෙන්නේ. දන්න විස්තර දන්න කෙනෙක් ඉන්න පුළුවන් අදහසක් තියෙනවා. මේ සම්බන්ධීමේ හැකියාවක් තියෙනවද නැත්නම් ගොඩනගා ගන්න ප්‍රවේශයක් තියෙන අවස්ථාවක් සකසනවද? අපේ අවස්ථාව තියෙනවා ජනතාව සම්බන්ධ වෙන්න. දැනටත් ඇත්තටම සම්බන්ධ වෙනවා බොහෝ දැන් තමන්ගේ ආයතන සම්බන්ධව සැලකිය යුතු තොරතුරු සහිත අය ඔවුන්ගේ තොරතුරු අපි වෙත එවනවා. සමහර ඒවා ලිඛිතව සමහර ඒවා වාචිකවම කතා කරනවා. ඒ ලිඛිත ඒවාට පවා අපි පාවිච්චි කර ගන්නවා. දැන් ඇත්තටම ඔබ දකිනවා සමහරලාට අපි විවිධ ප්‍රශ්න කිරීම කරද්දී විගණන වාර්තා මත තියෙන තොරතුරු වලින් විතරක් නෙමෙයි මාධ්‍ය වාර්තා පළ වෙච්ච අපිට ඍජුව යොමු වෙච්ච ලිපි ලේඛනවල තියෙන ඒවා සහ අපි පරිශීලනය කරලා එකතු කර ගන්න කරුණු ඒවත් එක්ක තමයි අර ක්‍රියාවලිය යන්නේ. ඒ නිසා ජනතාවට හැකියාව තියෙනවා. කවුරු හරි කෙනෙක් කැඳවිය යුතුයි කියලා අපි අදහස් කරනවා නම් කැඳවන්න පුළුවන්. උන්ට ඇවිල්ලා කෝප් සභාවේ කෝප් කමිටුව ඉදිරියේ අර කණ්ඩායම ඉදිරියේ තමන්ගේ අදහස නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකට බාධාවක් නෑ. ඉතින් අර ලොකු ප්‍රමාණයක් එකවර සම්බන්ධ කර ගැනීම ගැටලුවක් තියෙනවා. අපි හිතනවා දැන් කලින් තිබුණු තව දුර්වලතාවයක් තිබුණ මූලිකම දුර්වලතාවයක් ආයතන 457ක් නේ. ඔක ටිකක් ලොකු අංකයක්. ඒතකොට අපි විමර්ශනය කරන විදිහට තම සතියට දෙකක් වැඩි මොනොත් ගන්න පුළුවන්. ඒතකොට ඒ සතියට දෙකක් ගත්තත් අවුරුද්දකටම කරන්න පුළුවන්. සති 52 මාවත් 100 පැල්ල පොඩි ප්‍රමාණයකට යන්න පුළුවන්. ඒ සති 52 මෙහෙම කරන්න බෑනේ. අය වැයෙනවා. ඒතකොට වැඩ කරන ප්‍රමාණය නවනේ. අනිත් එක මේ කෝප් කමිටුව සඳහා තියෙන පාර්ලිමේන්තුවේ ඒක පවත්වන්න තියෙන අවකාශය ගත්තම අපිට සිද්ධ වුණා මෙදා කලින්ට වඩා. කලින් තිබුණේ නමුත් පබ්ලික් ෆයිනෑන්ස් කමිටුවටත් මේ ඉඩක දෙන්න වුණා එතනින්. ඒතකොට දැන් ඇත්තටම සතියේ දවස් 2යි මට මුළු පාර්ලිමේන්තු සිටින් මේ කියන්නේ පාර්ලිමේන්තු පවතින සතියක් ගත්තම දවස් 4න් 2යි මට ගන්න පුළුවන් වෙන්නේ මේකට. ඉතින් මේ ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවත් එක්කත් යම් ප්‍රමාදයක් තියෙනවා. කොහොම හරි ගත්තම දැන් ඇත්තටම මේ මාස 10ට මම ආයතන 15ක් තමයි කැඳෙව්වේ. ඒකට හේතුව තමයි ඒක නිසා වෙච්ච දේ තමයි බොහෝ ආයතන හිතන්න පටන් ගත්තනේ අපි නම් අහුවෙන්නේ නැහැ කියලා. ඒක කලිනුත් එහෙම තිබුණා. මොකද ආයතන 100ක් විතර තමයි මේ හැමදාම වටේ කැරකෙන්නේ. ඉදිරි ආයතන ටික එන්නේ නැහැ. දැන් හෙට තියෙනවා හෙට දවසේ අපි ගත්තොත් සිඩා ආයතනයේම නැත්තම් ඉදිකිරීම සංවර්ධන අධිකාරිය ගත්තම මීට කලින් ඇවිල්ලා තියෙන 2012යි. දැන් මේ 2025. ඒ 13කට පස්සෙ වෙන්නේ. 13කට පස්සෙ වෙන්නේ. ඒතකොට ගත්තම බොහෝ ආයතන සතුව තියෙන අදහසක් අපි ඔකට ලොකුවට අහු වෙන්නේ නැහැ කියලා. දැන් අපි ඒක නිසා තමයි ආයතන 457ම එකවර කැඳවලා මේ වැඩේ කරේ. සහ දැන් මේ ආයතන 457ේම අඩුපාඩු වෙන්න පුළුවන් සියලුම තැන් ගැන අධීක්ෂණය කරන ක්‍රමයක් අපි හදනවා. ඒ නිසා මම ජනතාවගෙනුත් ඉල්ලනවා ඔබ සතුව යම් ආයතනයක දුර්වලතාව පිළිබඳ අදහසක් තියෙනවා නම් බය නැතුව කෝප් කමිටුවට එවන්න. අපිට පොඩි කාලය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ලිපියකින් එවන්න කිසි ගැටලුවක් නැහැ පාර්ලිමේන්තුවට. සභාපති කෝප් කමිටුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. එහෙම යුගම ඔබේ තොරතුරු අපි කියවනවා. ඒවැයි තියෙන දත්ත අපි ගන්නවා. ඩිජිටල් ප්‍රවේශයක් ලබා දෙන්න අවස්ථාවක් තියෙනවා. අපි පොලිසිය WhatsApp අංකයක් දාලා තියෙනවා. ඔව්. ඒ වගේ එකක්. WhatsApp අංකයක් අපි ලබා ගන්න උත්සාහ කරනවා නම් පොදුවේ. දැනට ඉතින් සැලකිය යුතු ප්‍රමාණයක් මගේ අංකයට එවනවා. දැන් ඔබේ අංකය කිව්වොත් ඔබට වෙන ඇමතුමක් ගන්න බැහැ. මම අහන්නේ. ඒක තමයි නේද? දැනට තොරතුරු එවන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒක තමයි පාර්ලිමේන්තුවට ලිපියකින්. මොකද මේ අර WhatsApp එකට එවනවට වඩා පහසුයි අපිට මේකක් එවනවා නම්. මොකද සමහර තොරතුරු තියෙන්නේ මේ ඒක සමහර ඇමනුම් තියෙන්න පුළුවන්. ඒක මහා පිටු 30 40 එවන්න බෑනේ. ඒකට අපිට ඒක ආයි print කරලා තමයි බලන්න වෙන්නේ. මොකද මේක තියාගෙන බලන්න තියෙන අපහසුව නිසා.
ඉතින් ඒ නිසා අපිට තැපැලෙවෙන එක සුරක්ෂිතයි. පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන්ම ලැබෙනවා කෝප් කමිටුවට. අර ලිපිනේට එවන්න ඒක තමයි ලේසිම ක්‍රමේ. නැත්තම් coop@parliament.lk ඊමේල් එකට එවන්න. අපි එකකින් ගන්නවා. වෛද්‍ය නිශාන්ත සමරවීර සභාපති කෝප් කමිටුව නැත්නම් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර ප්‍රතිකාරක කාරක සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටුව. හරි. අපි ඒකට විරාමයකට යමු වෙනත් ඕන. ඊට කලින් මේ නිලධාරීන්ගෙන් ඔබට ලැබෙන සහයෝගය කොහොමද? පාර්ලිමේන්තුවේ ඒ වගේම අනිකුත් නිලධාරීන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද? පාර්ලිමේන්තුවේ නිලධාරීන් ගත්තම කෝප් කමිටුවේ ලේකම්තුමියගේ ඉඳලා නිලධාරීන් ඊළඟට පාර්ලිමේන්තුවේ කියන්නේ මේ විෂයට අදාළ සියලුම නිලධාරීන් ඇත්තටම ගත්තා. නිලධාරීන් ප්‍රමාණවත්ද? ඒ ප්‍රශ්නේ තියෙනවා ඉතින්. ඒ නිලධාරීන් ඇත්තට මේ තියෙන කාර්යභාරයට ප්‍රමාණවත් නැති ගැටලුවක් තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුව ඇතුලේ මම කතා කරා මහලේකම්තුමිය නියෝජ්‍ය මහලේකම්තුමන්ලා සහකාර මහලේකම්තුමන් ඇතුළු කණ්ඩායමත් එක්කම තෝන් සැලකිය උපරිම සහයෝගය දෙමින් ඉන්නවා. මම ඇත්තටම සතුටුයි පාර්ලිමේන්තුවේ ඉන්න නිලධාරීන්ගේ මැදිහත් වීම සම්බන්ධව. ඕන් මම හිතනවා ඉදිරියේදී ගැටලු निराකරණය වෙන විදියට වැඩ කරලා දෙයි. ඒක අපිට සහයෝගයක් තියෙනවා. උපරිම සහයෝගය තියෙන ආයතනයක්. හොඳයි. අපි කෙටි විරාමයකට යමුන්ටයි සූදානම් වන්නේ. කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා තමයි අද දවසේදී අපගේ ඔන්යා පොලිටික්ස් සමගින් එක්වන්නේ. ඔබට බොහෝ සෙයින් වැදගත් සාකච්ඡාවක් බොහෝ තොරතුරු දැනගන්න ලැබෙන්නේ නැති කෝප් කමිටුවේ කියන සමහර දේවල් දැක්ක වුණාට මේ කොහොමද වෙන්නේ? ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද කියන එක. තවත් බොහෝ දේ කතා බහ කරන්න තියෙනවා. කෙටි විරාමයකට යමු වන්නේ. රදිස්සිරින්න ITN ලක්කන සාපගේ ඩිජිටල් ප්‍රවේශය සමග විරාමයෙන් අනතුරුව යලිත් නැගසෙනවා. විරාමයෙන් අනතුරුව ඔබ යලිත් එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමගින් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා තමයි අද සාකච්ඡාවට එක්වන්නේ. කෝප් කමිටුවට තිත තියෙනවා දැනට. මේ වැඩසටහන විතරක් අත්‍යවශ්‍ය දෙයක් කෝප් කමිටුව. ඔබ වෛද්‍යවරයෙක්. මේ දේශපාලන ප්‍රශ්න කිහිපයක්ම කරන්නේ. අදහස් ගන්න වෛද්‍යවරයෙක් මේ දවස්වල වෛද්‍ය වර්ජනයක් රතු එලි දැල් වෙනවා. එහෙම එනවා. ඔය අදහස මොකක්ද? ඒ වගේම මේ වෘත්තීය සටන් මතුවෙන අවස්ථාවල් තියෙනවා. හැබැයි සමහර ඒවා අපව යට යනවා. ආණ්ඩුවක් විදියට ජනතා විමුක්ති පෙරමුණත් වෘත්තීය ක්‍රියාමාර්ග වලට සම්බන්ධ වෙලා හිටියා. නමුත් ඒක මර්ධනය කරන ගතියක් පේන්න තියෙනවා. නෑ මං හිතන්නේ එහෙම ගත්තොත් ඒක පොඩි ගැටලුවක් තියෙනවා. හේතුව තමයි අපි වෘත්තීය සටන් වල ඉදිච්ච කණ්ඩායම. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ විදියට වගේම ජාතික ජන බලවේගයේ විදිහට හිතුවත් අපි වෘත්තීය සටන් වල හිටියා. හැබැයි අපි තාමත්ම සාධාරණ තීරණවල තමයි හිටියේ. අපි කොයි වෙලාවකවත් ආණ්ඩුවක් මුළුමනින්ම ඒ කියන්නේ ආණ්ඩුව අසාධාරණ ලෙස අපහසුතාවයට පත් කිරීමේ ඌමනාවකින් කටයුතු කරපු අය නෙමෙයි. ඒක බොහෝ අය උත්සාහ කරනවා හරම කරා මෙහෙම කරා කියලා කියන්නේ. නමුත් අපි දන්නවා අපි කටයුතු සංවිධානය කරද්දී අපිට ඒ තිබුණේ එහෙම ඌමනාවක්. යමක් දිනවදී යුතුව තියෙනවා. තමන් එක්ක වැඩ කරන තමන්ගේ වෘත්තීය සමිතියට හරි නැත්නම් වෘත්තියට අයිති. එතන වෘත්තීය සමිතියට අයිති අයට නෙමෙයි. තමන්ගේ වෘත්තිය යෙදিলা ඉන්න අනිකුත් කණ්ඩායමට යමක් දිනා දීමේ වගකීමක් වෘත්තීය සමිතිය නායකත්වයකට තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් තීන්දුව ගන්න ඕන. එතකොට ඒක හැම විටම වාසිදායක වෙන්න ඕන ඒ ඉන්න කණ්ඩායමට. හැබැයි මෑතක මේ විශේෂ ආණ්ඩුව පත් වුණාට පස්සේ සමහර කණ්ඩායම් කීපයක් උත්සාහ කරමින් හිටියා කිසිදු පදනමක් නැති චෝදනා එක්ක අරගල කරන්න. ඇඟිලි සලකුණාව. ඔව් ඒක එක පැත්තක එකක්. විශේෂයෙන්ම මතු කරපු වෛද්‍ය ශාස්ත්‍රය ගත්තත් මම හිටපු ශාස්ත්‍රය ගත්තත් ඔබට මතක ඇති අපි ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඉල්ලීමකින් තොරව වැටුපැඩි කරා. ඒ කියන්නේ ආණ්ඩුව කලින් කියලාවත් තිබුණෙත් නැහැ. හැබැයි වැටුපැඩි කිරීමක් කරා. ඒතර වෛද්‍ය වෘත්තිකයෙකුට ගත්තම සැලකිය යුතු වැටුපැඩි කිරීමක් තියෙනවා. වැටුප වැඩි වුණා, දීමනාව වැඩි වුණා, මේ සියල්ල වැඩි කරා. හැබැයි බොහෝ කණ්ඩායම් උත්සාහ කරා වැටුප වැඩි වෙන්නේ නැහැ කියලා කියන්නේ. මොකද පළවෙනි ඒ කියන්නේ දැන් මොකක්වත් නැතත් මම මතු කරපු තැන් හොඳ මොකුත් නැතත් රුපියල් 5000ක් අනිවාර්යෙන්ම වැඩි කරා.
ඊට එහා ගිහිල්ලා තමයි නිකුත් වැඩිම ටික තියෙන්නේ. එහෙම වැඩි කරලා තියෙද්දි පවා වැටුප් කපනවා කියලා විශාල කලබගෑනියක් කළා. මම හිතන්නේ උද්ඝෝෂණයක සැලසුම් කරා වැටුප් අඩු කරනවා කියලා. ඊට පස්සේ ඒක ඒ තරම් නරක තැනකට ගෙනියන්න උත්සාහ කරා. එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඊට පස්සේ පවා සැලකිය යුතු ගැටලු අපි හිතුවොත් මෑත කාලික මෑතදීම ප්‍රශ්න දෙකක් ආවා. එකක් ගත්තම මොකද්ද ඖෂධ පිටර ලියන්න බෑ, තුණ්ඩු ලියන්න බෑ කියලා එකක්. දැන් අදත් තියෙන සමහර අය ඖෂධයක් පිටින් ලියන්න ආණ්ඩුව එහෙම නීතියක් ගෙනාවේ නෑ. සරල පොදුවේ ගත්තම ආණ්ඩුව එහෙම නීතියක් ගෙනල්ලා මොකුත් නෙමෙයි. අර එක්තරා වෛද්‍යවරියක් මේ ක්‍රියා යම් ජයවර්ධන රෝහලේ සිද්ධියක් සිදු වෙනවා. ඒක එහෙම කරන්න ඕනේ. ඒක ආණ්ඩුව මැදිහත් වෙලා අත්අඩංගුවට ගත්ත නෙමෙයි. ඒ අර නීතිමය ක්‍රියාමාර්ග වලට අදාළ අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වුණා. ඒක පදනම් කරගෙන රටේ වෙන බිල් එක මවන්න පටන් ගත්තා. මේ බාහිරට චිටි ලියන එක තමයි මේ අත්අඩංගුවට ගන්න හේතුව. දැන් ඒක අදත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇත්තටම එහෙම කාරණයක් ආණ්ඩුව පැත්තෙන් කෙරුණේ. ඒ වගේම ආණ්ඩුව මේ වෙනකොට ඖෂධ සැපයුම නිශ්චිතව කරගන්න බැරි ඕනම ඒකට රටේ වැඩිම මුදලකුත් වෙන් කරා බාහිරින් ඒ ඖෂධ ගන්න, ලෝකල් පර්චේස් කරලා ගන්න. එතකොට ඒ ඖෂධේ හිඟයක් තියෙන බව ඒක ඒ වෛද්‍යවරු ලියන්න ඕන, වෙන කවුරුවක්වත් දන්නේ නැහැ. හැබැයි එහෙම කරන්නේ නැතුව සමහර කෙනෙක් උත්සාහ කරමින් ඉන්නවා මේ ආණ්ඩුව ඖෂධ සපයන්නේ නැහැ මොකක් හරි කී ඉන්නවා. නමුත් ඇත්ත ඒක නෙමෙයි. අපි උන්ට නැවතත් ආදරෙන් ඉල්ලනවා මේ ඔය නොමග යෑම වල යන්න එපා. ආණ්ඩුව හරි රූට් එක කියලා තියෙනවා. ඔබට වැටුප් වැඩි කරලා තියෙනවා මේ තිබිච්ච ප්‍රශ්න ASCII. ඔබේ පහසුකම් සංවර්ධනය කරන්න අපි උපරිම උත්සාහ කරමින් ඉන්නවා. කාලයක් තිස්සේ නොතිබිච්ච දේවල් දැන් මේ දෙන්න උත්සාහ කරමින් ඉන්නේ. ආර්ථික ස්ථාපිත කරගනිමින් ඒ විදිහට වැඩ කරමින් ඉන්නේ. දැන් මේ මෑත ගත්තම ආපහු සැරයක් මේ තව ගැටලුවක් වෛද්‍යවරු ASCII හදනවා. අර මොකද්ද පර්මිට් මේ ලාංඡනය මේ මොකද්ද කාපාස් කියලා වෛද්‍ය ලාංඡනය මේ ලාංඡනය මේ කාර් එකේ වින්ස්ක්‍රීන් එකේ අලවන්න එපා ආණ්ඩුව තහනම් කරලා කියලා. ඉතින් එහෙම විශාල මතයක් හදන්න උත්සාහ කරනවා. මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. ඒක ඇත්තම නීතිමය තත්ත්වය මොකද්ද කියලා එක්තරා වැඩසටහනකදී මාධ්‍ය වැඩසටහනකදී පොලිසිය පැත්තෙන් කියනවා වීදුරු අලවන්න පුළුවන් මෙච්චරයි. ඊළඟට මේ එන්නත් කරන සිරින්ජ ඉවරයි කියලා කතාවකුත් තමයි. ඔව්. යම් දේවල් වල අඩුපාඩු තියෙනවා. ඒවයි අඩු තියෙනවා. තාම මොකද අපි ක්‍රියාවලිය මේ කළා නෑනේ. හැබැයි ඒ බොහෝ දේවල් රාජ්‍ය මේ යාන්ත්‍රණය ඇතුලේ සැපෙන්නේ නැත්තම් ඒව පිටින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයලා තියෙනවා. අධ්‍යක්ෂවරුන්ට දැනුම් දීලා තියෙනවා. දැන් මේ ඔය අර්බුද තියෙන සමහර දේවල් බාහිරින් ගන්න. සමහරලාට තවමත් ඒ සැපයුම් කරුවන් විසින් අදාළ විදිහට සපයන්නේ නැතිකමේ ප්‍රශ්න අපිට තියෙනවා. ඒ ක්‍රියාවලිය අපි ස්ථාපිත කරමින් ඉන්නවා. අපි විශ්වාස කරනවා මේ අවුරුද්දේ ඒ ගැටලු ගොඩාක් ඒවා විසඳලා ඉවර වෙයි කියලා. මොකද අපි එනකොට තිබිච්ච ගැටලුනේ ඒව දවසින් දෙකකින් විසඳෙන්නේ නැහැ. දෙමාර කියමින් හිටියේ අර කාපාස් එකක් අලවන්න දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ සමහර අය මතු කරන්න උත්සාහ කරනවා මේ වෛද්‍යවරයා තුළ ආණ්ඩුව කෙරෙහි වෛරයක් ඇති වෙන මට්ටමට මේක ගියේ. මම කියන්නේ හිම කරන එක වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයකට හරිනේ. ඕන් ප්‍රශ්නේ නිවැරදි විදියට සමාජයට කියන එක වෙනම දෙයක්. මම කියන්නේ ප්‍රශ්නයක් තියෙනවනේ ඒ ප්‍රශ්නේ නිවැරදි ලෙස සමාජයට කියන එක නියම හරි දෙයක්. දැන් අද දවසේ ගත්තත් යම් වර්ජනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වර්ජනයට හේතුව එක්තරා ට්‍රාන්ස් එකක්. නැගෙනහිර. තොර වෛද්‍යවරු විදිහට මම හැම අවුරුදු 4න් ට්‍රාන්ස් ගියා. කීයද ට්‍රාන්ස් ගිහින් තියෙනවද ස්ථානමාන? මම උඩුගම රෝහලේ වැඩ කරා, කරාපිටිය වැඩ කරා, ආයි මහමෝදර රෝහලේ වැඩ කරා. ඊට පස්සේ නැවතත් කරාපිටිය රෝහලට ආවා. ඊළඟ එක මම මේකට ආවේ නැත්තම් මට බලපිටිය රෝහල තිබුණේ. ඒ කියන්නේ මම හැම අවුරුදු 4ම මගේ ක්‍රියාවලිය ඇතුලේ මම ට්‍රාන්ස් වෙලා තියෙනවා. එතකොට දැන් ඒක තමයි වෛද්‍යවරුන්ගේ නියම විදිය. අවුරුදු 4කට සැරයක ස්ථානමාරු වෙන්න ඕන. ඒක ප්‍රශ්න තියෙනවා. දැන් අපි ඒක සෞඛ්‍ය අමාත්‍යාංශෙත් කතා කරමින් ඉන්නවා. අලුතෙන් වෛද්‍යවරයා කොහොමද පුහුණුවක් ලත් වෛද්‍යවරයෙක් රඳවගන්නේ? ඒකට අලුතෙන් ක්‍රමයක් හදන්න ඕන. ජනතාවට මතකලා ඇයි මේ ස්ථානමාරු කරන්නේ? ඔය මුල් කාලයක ආරම්භයේදී ගත්තම වෛද්‍යවරුන්ගේ මේ ව්‍යාප්තිය ගත්තම හරි අසමාකාර එකක් රටට දරන්න බෑ. සමහර රෝහල් වලට යන්නෙම නැති වෙන්න පුළුවන්කම තියෙනවා පහසුකම් අනුව. මොකද අපි හැමෝම කැමති පහසුකම් තියෙන තැනක වැඩ කරන්න. මොකද අපේ දක්ෂතාවයෙන් වැඩ ගන්න එතකොට. සමහර ඉගෙනගෙන තියෙන්නේ
හොඳට මිගෙනගෙන තියෙන එක තියලා සමහරවිට අපි ගොඩාක් පරයන්ත තැනක වැඩ කරොත් අපිට බේච් චිට් එකක් ලියලා ඉන්න වෙන මොකුත් කරන්න දෙයක් නැහැ. හැබැයි වෛද්‍යවරයෙක්ගේ ඇත්ත දක්ෂතාවයන් එතන නෙමෙයි තියෙන්නේ. ඉතින් අපි හැමදාම වෛද්‍යවරයෙක් විදිහට මම ගත්තොත් මම හිතනවා මං වැඩි බරක් තියලා තියෙනවා තිබුණා ශල්‍යංශයට. මං හරි අකමැති මේ නිකන් බේත් ලියලා ඉන්න. මං ඇත්තට ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකක්වත් කරේ නැත්තේ. මං හරි අකමැති මේ පැය 4ක් විතර වාඩි වෙලා මේ පෞද්ගලික වෛද්‍ය සේවයේ වුණා ලියලා ඉන්න. පොඩි කාලයක් එහෙම කරලා තියෙනවා. ඉතින් ටික මං කරේ නෑ. ඉතින් මම වැඩි කාර්යයක් වැය කරේ ශල්‍ය කර්ම වලට. ඒතර මගේ දක්ෂතාවය මං හිතනවා මං ඒක කරපු තැන්වල දන්නවා මට එහෙම හැකියාවක් තිබ්බද නැද්ද කියලා. ඒතකොට මට ඒක කරන්න බෑ. එහෙම පහසුකම් නැති තැනක. අසතයිමක් නැද්ද ඒක දැන් නැති වෙච්ච එක ගැන. ආසයි ඉතින් ඒක තියෙනවා නම් කරන්න. ආසයි නමුත් මම පැවරිච්ච වක්කීම් කරනවා කියන අදහසෙන් ඉන්න නිසා මම ඒක ගැටලුවක් කරගෙන නැහැ. ඉතින් මේ ඔන්නෝම තියෙනකොට ඉතින් 4 ට්‍රාන්ස්ෆර් වෙන්න ඕන. හැබැයි දැන් මෙතන අවුරුදු විශාල ප්‍රමාණයක් 18 විතර එක තැන හිටපු වෛද්‍යවරයෙක් ට්‍රාන්ස්ෆර් කරාගෙන ඉතින් ට්‍රාන්ස්ෆර් කරන්න වෙනවා ඉතින්. ඒක නැතුව කොහොමද? එහෙම නෑ යූනියන් එකක ලීඩර් කෙනෙක් නම් ඒක. ඕ සමත් වෙන්න ඕන. අනිත් අයට ආදර්ශමත් ලෙස යන්න. ඒක හදාගෙන මුළු ජන සමාජයකටම දැන් පීඩාවට පත් කරන එක. ඒ කියන්නේ අපි හිතමු දැන් අවුරුදු 4න් යන්න ආපු මිනිස්සු අවුරුදු 2කින් එළෙව්වනම් සාධාරණයි කියන්නේ. දැන් ඕන්ම මැදිහත් වෙලා මේ අදාළ මම වෘත්තීය සමිතියේ හිටපු නිසා මම කියන්නේ. එතකොට සමහරලාට මේ ලීඩර්ෂිප් එකම මැදිහත් වෙනවා සමහර කෙනෙකුට ආව අවුරුද්දෙන් ආය යන්න සලස්වන්න. එහෙම ආයතනයක්. මේ වගේ වැඩ වර්ජනයක් කෝල් කරන එක. ඒ ඇතුලේ ජනතා අපහසුතාවයට පත් වෙන එක සම්බන්ධව අපේ තියෙන කැමැත්තක්. මම කියන්නේ එහෙම විය යුතු නෑ කියලා. බොහෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇතුලේ තියෙනවා පෞද්ගලික ප්‍රශ්නයක්. දැන් පෞද්ගලික ප්‍රශ්න බඳනම් කරගෙන තමයි Tamanට තියෙන ඒ කියන්නේ ආණ්ඩුවට සමහර කෙනෙක් අකමැති වුන් උත්සාහ කරනවා මොකක් හරි ගැටුමක් සමාජය සහ ආණ්ඩුව අතර නිර්මාණය කරන්න. ඉතින් ඒක අර යූනියන් වලත් හැමෝම නෙමෙයි. ඒකත් අපි කියන්න ඕන. මොකද යූනියන් එක මිනිස්සුනේ ඉන්නේ. ඒ හැමෝම නෙමෙයි. සමහර අය කීප දෙනෙක් උත්සාහ කරනවා. ඉතින් වෛද්‍ය වැඩ වර්ජනයත් ඒ මට්ටමක එකක් ඇත්තට. මම දකින්නේ ඒක ඕන් තව දුරටත් මේ සමාජයේ කියව ගන්න ඕන. සමාජයේ ඌමනාව කියව ගන්න ඕන. ඒ වගේම වෛද්‍යවරුන්ට තියෙන ඇත්ත ප්‍රශ්න ටික වෙනුවෙන් මෙදිහත් වෙන්න ඕන. අපි දැන් උත්සාහ කරමින් ඉන්නේ මේ ඇත්ත ප්‍රශ්න ටිකට. වෛද්‍යවරු තාමත් රට හැර යනවා. ඇත්තටම රට හැර යනවා. අපිට කරන්න පුළුවන් අවම දේ පළවෙනි අවුරුද්දේ අපි කරාට ඒක ප්‍රමාණවත් නැහැ. වෛද්‍යවරුන්ගේ මේ ස්ථාන මාරු ක්‍රමය වෙනස් වෙන්න ඕන. වෛද්‍යවරුන්ගේ දීමනා ලැබීමේ ක්‍රමය. මොකද වෛද්‍යවරු ගත්තම පැය සමහර දවසට මාසෙකට දින භාගයක්ම දවලුත් වැඩ කරලා රාත් වැඩ කරන අය ඉන්නේ. හැබැයි පැය 6 ඩියුටි අසයි. හැබැයි මුළු දවසෙම වැඩ කරන මිනිස්සු ඉන්නවා. එයාලට ගෙවීමක් නැහැ. කාර්ය සාධනය මතුවෙන. කාර්ය සාධනය ඇත්තටම දැන් මේ අලුත් ක්‍රමයක් හදන්න ඕනේ ඒකට. ඔවුන්ගේ කාර්ය සාධනයට ඕන කරලා වෘත්තීය සමිතියකට උන්ටත් මැදිහත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්ත වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙන යූනියන් එකක් බවට පත් වෙන්න ඕන. එහෙම නැත්නම් මේ බොරු ප්‍රශ්න මවාගෙන කාපාස් එක ගහන්න දුන්නේ කියලා කවුරුවක්වත් කිව්වේ නැති එකක් අල්ලගෙන මුළු සමාජිකත්වයයි රටයි දෙකම මං කියන්නේ විකාර කරමින් ඉන්නවා. මෙහෙම කරන්න ඕනේ. ඕන්ට ඊට වඩා සාධාරණ ප්‍රවේශයන් ගන්න පුළුවන්. සාධාරණ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. බොහෝ වෛද්‍යවරුන්ට බොහෝ නෙමෙයි ඇත්තනම ක්වාටර්ස් නැහැ. නිල නිවාස නැහැ. සමහර තැන්වල ඔන් කෝල් රූම් එකක්වත් නැහැ. රැට ඉන්නේ කාර් එකට වෙලා. විශේෂ සමහර ලේඩීස්ලා පවා. වැඩේ කරනවා ඊළඟට පරීක්ෂණ වාර්තා ටික එනකන් කාර් එකට ගිහිල්ලා පොඩ්ඩක් ඇලවිලා ඉන්නවා. ආයෙ ඇවිල්ලා වැඩ කරනවා. එහෙම ඉන්නේ. ඇතුලේ තියෙන ප්‍රශ්න විමානය. අපි ඒක දන්නවා. මොකද මම මේ ක්‍රියාවලිය අවුරුදු 20ක් හිටපු මිනිස්සෙක්. එතකොට අපි ආණ්ඩුවක් විදියට මේවා ක්‍රමානුකූල ලෙස විසඳගන්නේ කොහොමද කියන බරපතල උමනාවක ඉන්නවා. ඔය වෘත්තීය සමිති වලටත් කළ යුතු කාර්යභාරය ගොඩාක් තියෙනවා. හැබැයි ඒක තියාගෙන ඇත්ත ඒවට මෙදිහත් නොවි බොරු වල එල්ලිලා සමාජයට තමන් වෛද්‍ය සමාජය අපකීර්තියට පත් කරමින් ඉන්නවා. ඒක ගැන මගේ තියෙන්නේ කනස්සල්ලක්. ඔබ වෛද්‍යවරයෙක් විදියට මේ ප්‍රශ්නත් වරම කරන්න ඕනේ මම හිතනවා. දරුවන් සම්බන්ධයෙන් මේ දිනවල තවත් කාරණාවක් මතුවලා තියෙනවා ආණ්ඩුවට. මේ වද හිංසාව සම්බන්ධයෙන් ගැන එන්න පනත් කිටුම් පතක් නිසා. එතකොට ඔබ අදහස මොකක්ද ඒ ගැන? දරුවන් වද හිංසාව ලක් කළ යුතුද? දැන් අපි මෙහෙම ගත්තොත් දීර දරුවෝ හදන්න පුළුවන්ද? ඒක තමයි දැන් වද හිංසාවට ලක් කරනවා කියලා කියන්නේ. දැන් බොහෝ අය අහනවා දැන් ඔය පනත වෛද්‍යවරයෙක් විදියට මොකක්ද ඔබ අදහස? ඒක තමයි.
පාර්ලිමේන්තුවට ගෙනාවට පස්සෙත් බොහෝ විදුහල්පතිවරු ගුරුවරු පවා මන් දන්න බොහෝ අය කතා කරලා ඇහුවා මේක මෙහෙම කරන්න බෑ නේද මල්ලියෝ මෙහෙම කතා කරා ගොඩක් අය. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මම බොහෝ අයගෙන් ඇහුවේ දැන් මෙතෙක් කල් තිබුණු විදියක් තියෙනවනේ. ඒ විදියට සමාජය හැදුනා නම් හැදෙනවා නම් මෙලහකට සමාජය හැදෙන්න ඕන. එහෙම වෙලා නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සමාජයත් නරකම තැනක නේද? මද්‍රව්‍ය වලින් නරක ලෙස බැහැ වෙච්ච සමාජයක්. අපරාධ වැඩිම රාජ්‍යයක්. ඊළඟට එහෙම තමයි මේක අපි ලෝකේ හඳුනගන්නේ. අපි නිකන් හොඳ තැනක තියලා හඳුනගන්නේ නැහැ. පරිසරය ගැන ආදරේ නැති සමාජය. තමන්ගේ ගෙදර තියෙන කුණු ටික පාරේ කොහේ හරි විසිකල්ලා දාලා යන සමාජය. වැඩිහිටියන්ට හරි සමාජයේ තියෙන අනිත් සමාජ කණ්ඩායම් වැඩිහිටියන්ට කියලා ගන්න ඕනේ නැහැ. සමාජයේ ඉන්න අනිත් සමාජ කණ්ඩායම් වලට ගරුත්වයක් දෙන්න බැරි සමාජයක්. දරුවෙකුට ගරුත්වයක් දෙන්න බැරි, වැඩිහිටියෙකුට ගරුත්වයක් දෙන්න බැරි, වෘත්තිකයෙකුට ගරුත්වයක් දෙන්න බැරි, ව්‍යාපාරිකයෙකුට ගරුත්වයක් දෙන්න බැරි සමාජයක් අපි ඉස්සරහා තියෙනවා. එතකොට එහෙම කොහොමද එහෙනම් උනේ? ඒ කියන්නේ මේ දඬුවම් කිරීමෙන් දරුවෝ හැදුණා නම් මොකද දරුවෝනේ ඊළඟට මේ පරම සමාජයේ බවට පත් වෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා පැවතිච්ච ක්‍රමයේ බරපතල මොකක් හරි අවුලක් තියෙනවා. සහ ඇත්තම කාරණේ තියෙන්නේ සමාජයේ හැම විටම try කරනවා අනිත් කෙනාට පනිෂ් කරන්න. දුර්වලයෙක් හොයාගෙන පනිෂ්මන්ට් එකක් දෙන්න. එහෙම උත්සාහයක් තියෙනවනේ. දැන් ඔය අපි හිතමු තැන් වල අපරාධ සිද්ධ වෙනවා. ඒ අපරාධ වල ගොඩක් ඒවා තියෙන්නේ මට මොකක් හරි කළා තිබ්බ මමත් දෙනවා ගේම. පනිෂ්මන්ට් එකක් දෙන්නේ. ඔය වෙඩි තියාගෙන මරි මේ හිතුවොත් මට මේකක් කරා මං දෙනවා ගේම. ඇත්තටම රටේ දඬුවම් කිරීමේ අයිතිය තියෙන්නේ. දඬුවම් කිරීමේ අයිතිය හෝ දඬුවම් නියම කිරීමේ අයිතිය තියෙන්නේ අධිකරණයට. ඒතකොට දැන් කාටවත් අධිකරණ බලයක් හම්බෙන්නේ නැහැ. දරුවෙකුටවත් සමාන. ඔව් ගුරුවරයෙකුටවත් කාටවත් අධිකරණ බලයක් හම්බෙන්නේ නැහැ. දරුවෙකුට කොහොමද කරන්නේ නැහැ. හරි. ඒක අධිකරණ බලයක් හම්බෙන්නෙත් නැහැ. එතකොට ඒ පරිවාස භාරයටම කරන්නේ. ඔව් ඒ දඬුවමක් දෙන්න ඕන. යම් එකක්. ඒතකොට උන් නිවැරදි කිරීම සඳහානේ මහන්සි වෙන්න ඕන. අපි ඇත්තටම කරන්න ඕන මේ හොඳට සමාජයේ කියව ගන්න ඕන මෙවැනි ඒ කියන්නේ දරුවන්ව මානසික සහ කායිකව අපහසුතාවයට පත් කිරීමේ ගැටලුව සමාජයේ අඳුර ගන්න ඕන ගැටලුවක් ලෙස. එහෙම නොදකින තාක්කල් මේක හරියන්නේ. දැන් අපි කියනවා නම් මේ සමාජයට දැන් ඉන්න දරුවෝ මෙහෙම මාර අවුල් උන් හදන්න නම් දඬුවම් කළ යුතුමයි කියලා කියනවා නම් ඒක කවද්ද ඔක හරියන්නේ? ඒක අපි යම් සාකච්ඡාවක්. ඒ නිසා අපි මේ වෙලාවේ කරලා තියෙන්නේ ඇත්තටම සම්මත කරපන්නත නෙමෙයි මේ බොහෝ අය පටලවාගෙන තියෙන. අපි සමාජ සාකච්ඡාවට මේක ඇත්තරලා තියෙනවා. තව තුන්වෙනි වර කියවීමෙන් තමයි සම්මත කරන්නේ. ඒකට තව අනුශාංගික නීති කීපයකුත් එන්න තියෙනවා. ඒ සංශෝධනත් මේකට සංශෝධන ඕන තරම් දෙන්නත් පුළුවන්. තව කල් තියෙනවා. ඇත්තටම දැන් අපි හරියට ගත්තොත් ඕන 159 මේක පාවිච්චි කරලා එක තැන සම්මත කරලා දාන්න පුළුවන්කමක් තියෙනවනේ. බැරි කමක් නැහැනේ. හැබැයි මේ පනත ගේන්නෙම සමාජය තුළ යම් සාකච්ඡාමය ප්‍රවේශයක් ඕන වෙලා තියෙනවා. නැතු සාකච්ඡාවට එන්නේ නැහැ. දැන් සමාජය හරම කරොත් හොඳයි මෙහෙම කරොත් හොඳයි දැන් සාකච්ඡාවට අපි කැමතියි. අපේ උමනාවත් ඇත්තට මේක. ඒ සාකච්ඡාව ඇවිල්ලා තියෙනවා. අපි විශ්වාස කරනවා සැලකිලි සංශෝධන ප්‍රමාණයක් මේකට ජනතාව විසින් එවනවා. අපි ඒකත් මේකට අපි බලමු ඇඩ් කරගන්න. කොහොමුණත් සිදුවීම් ගණනාවක් තියෙනවා. දැන් මම ඊයේ පිරිත දැක්ක ඉස්කෝලේ ගෑනු දරුවෙක් වින තම එන්න නියමිත වෙලා අඩු විනාඩි 15ක් හරි මොකක් හරි පරක්කු වෙලා එළියට ගිහිල්ලා ආවා කියලා ගුරුවරිය යම් කේන්තියකින් වෙන්න පුළුවන් පහර දීමක් වුණා. පස්සේ ඔළුව ඇතුලේ ලේ ගැලීමක් වෙලා දරුවා නැති වෙනවා. එහෙම සමාජයක් වුමනා නැහැ අපිට. දැන් ඒ ගුරුතුමියවත් හිතලේ වැඩේ කරා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. නමුත් වෙච්ච ගැටලුවක් තියෙනවා. ඒ දඬුවම් කිරීම සඳහා වෙච්ච පෙළඹුම අපි කොහොමද නවත්තන්නේ? සමහරට ඒ පෙළඹුමක් තිබ්බනම් ඒ ගුරුවරයා පස්සාරපත් වෙන්නේ. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ මේ නැති. ඔව්. දැන් අපි යම් ප්‍රමාණයකට ඉඩ දුන්නොත් ඊට වඩා ලොකු එකකට සමාජය යනවමනේ. ඒ නිසා අපි මේ අවස්ථාව උත්සාහ කරමින් ඉන්නවා. මේ සමාජයට හොඳම දේ කරන්න. හැබැයි ඒතකොට ගුරුවරුන්ට තියෙන ලොකු ඉවසීමක්. ඒක අපි පිළිගන්නවා. මේ ක්‍රියාවලියේදී ගුරුවරුන්ට යම් ඉවසීමක් තියෙනවා. හැබැයි දේශපාලනයේ තියෙන මූලිකම යථාර්ථයක් තමයි යම් දෙයකට තමයි ප්‍රතිවිරෝධතා හැදෙන්නේ. දේශපාලනිකව ඔබට අවාසි සහගත තත්ත්වයක් ඇති වෙයි කියලා හිතෙන්නේ නැද්ද? නෑ මේක තේරුම් ගන්න යම් කාලයක් යයි. ඒක හරි. හැබැයි අපි මොනවා කරත් මේ සමාජයට හොඳම දේ හඳුන්වා දෙන්න ඕනේ. අපි මේ වෙනකොට රටේ මද්ද්‍රව්‍ය තුරන් කිරීමේ වැඩසටහනක් තියෙනවා.
ඒක අපි පටන් අරන් තියෙන දැනටත් මත්ද්‍රව්‍ය වල මත්ද්‍රව්‍ය උවදුර. දැන් එතනට ආවොත්. හරි? ඔව්. චූටා කරගෙන ඉවර කරලා ඉන්න මත්ද්‍රව්‍ය උවදුර අවසන් කරගන්න. උවදුරක් ලෙස තියෙනවනේ. හරිනේ? එතකොට ඊට අදාළ මේ උවදුර අවසන් කරගන්න ඕනේ. ඒ සඳහා පෙළඹුමක් තියෙනවා. නීතිය හා සාමය නීතිය හා විධානයේ ආධිපත්‍ය හදන්න ඕනේ. එතකොට අපි ඒකට පෙළඹුමක් තියෙනවා. අපි දැන් රාජ්‍ය ඒ කියන්නේ ආණ්ඩු බලය අපි කිසිසේත්ම අනීති ක්‍රියාවලට යොදවන්නේ නැහැ. රාජ්‍ය බලය අපි කිසි විටක මත්ද්‍රව්‍ය හෝ මේවා ප්‍රොමෝට් කරන පැත්තට මේව කරන්නේ නැහැ. පාතාල ක්‍රියාකාරකම් වැඩි කරන පැත්තට නෙමෙයි අපි තියෙන්නේ. ඔක්කොම ඒවා යටපත් කරමින් සමාජයට හොඳ තැනකට ගේන්න. හැබැයි සමාජයත් තමන් විසින් හැම විටම අනිත් කාට දඬුවම් දිය යුතුයි කියන මෙන්ටැලිටි එකෙන් අයින් වෙන්න ඕන. ඒ සඳහා පාසල තමයි හොඳම ප්‍රවේශය. දරුවා තමයි ඊළඟ අවස්ථාවේ තීරණය කරන්නේ කාටද දඬුවම් දෙන්නේ කියලා. එයා ලොකු වුණාම ඒ නිසා අපි පොඩි වයසේ ඉඳලා කිසිවෙක් තව කිසිවෙකුට දඬුවම් ලබා නොදිය යුතුයි කියන මානසිකත්වය හදිය යුතුම වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ ප්‍රවේශය ගන්න. හොඳ පැහැදිලි උත්තරයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අපට එසේම ඇති මද්ද්‍රව්‍ය වැටලීම. ඒ වගේම නීති ක්‍රියාත්මක වීම. මේ දේශපාලන පක්ෂයක් ආරම්භය ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා. නෑ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නැති කරන්න පොහොට්ටු නැති කරන්න. නෑ ඇත්තටම මේක බොහෝ මේ මොහොත වෙද්දි ක්‍රියාත්මක වෙන්නේ ඔය තංගල්ල ප්‍රදේශය ආශ්‍රිතව තියෙන ක්‍රියාවලිය නිසා බොහෝ අය උත්සාහ කරනවා මේක මේ පොහොට්ටුවනේ හරි මොකක් හරි මේ දේශපාලන ව්‍යාපාරයක් නැති කරන්න කරන වැඩක් කියලා හයිලයිට් කරා. සමහර දේශපාලඥයෝ try කරනවා. හැබැයි එයාලට දැන් උත්තර දී ගන්න බැරුව ඉන්නවා. කියපු දේවල් වලට මාධ්‍යවල කියලා සමහරලාට දැන් ඇත්තට උත්තර දී ගන්න බැරුව ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. මම දකින්නවා සමහරලාට හිටපු සමහර දේශපාලඥයෝ විවිධ වොයිස් කට් දෙනවා. හැබැයි ආපහු උසාවි මේ නීති ඉස්සරහට එන්න කියලා කිව්වම ඒකට බයෙ ඉන්නවා අපි කියනවා. අනිත් එක තේරුම් ගන්න ඕන දේ තමයි විපක්ෂ හිටපු කෙනෙක් තමයි. මම ඉතින් නම් කියන්නේ ඉච්චර කැමති නෑ. අපි ගත්තොත් සමහර අවස්ථාවල දැන් මේ අපරාධකරුවන් සම්බන්ධව සාකච්ඡාව යනකොට සමහර විපක්ෂීය දේශපාලනයන් උත්සාහ කරනවා මේ අපිට තමයි මේ මාර වැඩක් ඉන්න යන්නේ කියලා මේ කලින් මොකද්ද කලබලයකුත් හදා ගන්න තියෙනවා. මේක ආණ්ඩුවේ ප්ලෑන් එකක්ද? ඉතින් ආණ්ඩුවේ ප්ලෑන් එකකට මොකද විපක්ෂය කලබල වෙන්නේ? ඒ කියන්නේ එතකොට ඇත්තටම මේ ඒ කියන්නේ ආණ්ඩුවේ ප්ලෑන් එකක් නෙවෙයි විපක්ෂය කලබල කරලා මුකුත් කියව ගන්න. දැන් අපි හිතමු දැන් කමක් නැහැ මේ මාධ්‍යවල කතා කරන අපි හිතමු ඔය හම්බන්තොට තංගල්ල ප්‍රදේශයේ මිය ගිය එක්තරා අපරාධකාරයෙක්ගේ බිරිඳ යම් ප්‍රකාශයක් කරනවා මේ ආවල් සිද්ධියේ මෙයා හිටියා කියලා. හැබැයි දැන් කලබල වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ දේශපාලකයෝ. ඒ මොකටද? අපි හිතමු හරියට හිතුවොත් අපි හිතමු සජ්ජබේ. නැත්නම් මේ පොහොට්ටුව වුණත් එයාලගේ ඇත්ත භූමිකාව මොකද්ද වෙන්න ඕන? ඇත්ත භූමිකාව වෙන්න ඕන මේ මොහොතේ අර මත්ද්‍රව්‍ය හෝ පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පිරිස හෙළිදරව් වෙන්නේ නැරලා ඕන්ට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න ධෛර්යය දෙන එක. ඒක තමයි ජනතාවගේ උමනාව. ජනතාව අපේක්ෂා කරන්නේ වුණ ආරක්ෂා කරන කණ්ඩායම. ඇත්තටම වුණ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙන්නේ මේක ආරක්ෂා කරන්න ගිහිල්ලා. ආණ්ඩුව අනිශ්චිත තැනක ඉන්නවා. අපිට අපේ 159 ජනාධිපතිවරයා ඇතුළත් 160ම ගත්තත් අපේ ප්‍රාදේශීය දේශපාලඥයෝ ගත්තත් අපේ කිසිවෙක් මේ ක්‍රියාවලියට ධෛර්ය දෙන්නේ මේ විපක්ෂ කරන ක්‍රියාවලියට ධෛර්ය දෙන්නේ මේ ආණ්ඩුව ගෙනියන ක්‍රියාවලිය ශක්තිමත් කරනවා. කියන්නේ මත්ද්‍රව්‍ය ගෙනීම ව්‍යාප්ත කිරීම සහ මොකද ලෝලීන්ට හරි කාට හරි ධෛර්ය දෙන්නේ අපි අධෛර්යයට පත් කරලා තියෙන මුළුමනින්ම විපක්ෂයත් හරියට නම් ඉන්න ඕනේ එතෙන්ට. මම ආරාධනා කරනවා විපක්ෂයට ඔතනින් ගැලවිලා හරි විදියට මේ සමාජයට මේ මත්ද්‍රව්‍ය උවදුර පාතාලය ක්‍රියාකාරකම් සමාජයෙන් ඉවත් යුතුව තියෙනවා. ඒ වෙනුවෙන් එකතු වෙන්න කියලා. ඇයි මේ අනවශ්‍ය කලබලයක් හදන්නේ? Taman නෙවෙයි නා. Taman අදාළ නැත්තම් මේක තියෙන්නේ මේ අපි මෙතෙක්වත් අඩුවකට අරන් තියෙන ඔක්කොම ගත්තම විදේශයක හිටපු පාතාල ක්‍රියාකාරකම් කරමු කණ්ඩායමක් ගෙනාම දැන් උන්ගේ තොරතුරු මත අපි දැන් මේක
ඇත්තටම ආණ්ඩුවනේ අපි නීතිමය ක්‍රියාවලියට ඉඩ දීලා තියෙනවා. වෙලාව වේගෙන් යනවා. මෙදස තවත් එල්ලවෙන චෝදනා තමයි ආණ්ඩුවේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීම දේශපාලන පත් කිරීමක් අද පාර්ලිමේන්තුවේදී දයාසිරි ජයසේකර මහතා කරා ප්‍රකාශයක් කළා මේකට මන්ත්‍රී වරප්‍රසාද කඩ වෙලා තියෙනවා කියලා. ඒක දේශපාලන මම නම් දකින්නේ මේක මෙහෙමයි. අර දැන් ආණ්ඩුව පැත්තෙන් අපි කරන්නේ මේ සමාජය හොඳ තැනකට ගේන්න අවශ්‍ය ඒ කියන්නේ නීතියේ සහ විධානීය ආධිපත්‍ය රජ කරන්න ඕන විදිහට වැඩ හදන එක. ඒතකොට දැන් අල්ලස් කොමිසමේ ගත්තම අල්ලස් සෝදූෂණ විමර්ශන කොමිසම ගත්තම ඒ පහුගිය කාලය තුළත ඒක ඉතාමත් සාර්ථක ලෙස කරමින් ඉන්නවා. ඊළඟට CID එක ගත්තම ඒක කරමින් ඉන්නවා. එතකොට ඒක මෙහෙවන පුජ්‍යලයන්ට මේ ප්‍රහාරයක් දීලා ඕන්න අධාරයට පත් කිරීමේ උවමනාවක් තියන අය ඉන්නවා. දැන් මේකත් එවැනි එකක් තමයි. මේක කිසිසේත්ම වෙන උවමනාවක් නෙවෙයි මේ තියෙන්නේ. මේ ක්‍රියාවලිය අධෛර්යයට පත් කරන්න මේක මෙහෙවන කණ්ඩායම් වලට දැන් ශානි අබේසේකරට ඔය මෙහෙවන කණ්ඩායම් වලට විශාල ප්‍රහාරයක් දෙන්න උත්සාහ කරමින් ඉන්නවා. මං කියන්නේ ඒක නොකළ යුතු දෙයක්. විපක්ෂයේ විදියට මම නැවතත් ඉල්ලනවා. එතන මේ ප්‍රශ්නේ තරකටම සම්බන්ධයි. ඔබ ධෛර්යය දෙන්න ඕන. ඔබ කළ යුත්තේ ඔක නෙමෙයි. ඔබ ධෛර්යය දෙන්න ඕන ආණ්ඩුවට සහ රටේ ජනතාවට. මේ තියෙන සමාජ පිළිලට ඉවත් කරගන්න. ඒක ඉවත් කරපු දවසට ඔබටත් දේශපාලන අවකාශය තියෙනවා. අපි හැමෝටමත් තියෙනවා. සහ සමාජයට තියෙනවා ජීවත් වීමේ අවකාශය. ඔබ පහර දෙන්න උත්සාහ කරන්නේ එතෙන්ට කියන එක තමයි මගේ යෝජනාව. හොඳයි මම හිතනවා අවසන් කරන්න හොඳම තැන එතන ඔබට අවසාන වශයෙන් පණිවිඩයක් ලබා දෙන්න තියෙනවද ජනතාවට කෝප් කමිටුව දෙස බලා සිටින ජනතාව වෙනුවෙන් විශේෂයෙන්? මම නැවතත් අවධාරණය කරනවා ඇත්තටම අපි විශේෂයෙන්ම කෝප් කමිටුව විදියට පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය ඇතුලේ මේ අපිට වැඩ කරන්න තියෙන සීමාවට ගත්තම ඒ ආයතන සියල්ලටම ඔවුන්ගේ පැවැත්මේ පෙරගමන්කරුවෙක් බවට පත් වෙන්න අපි උත්සාහ කරමින් ඉන්නවා. ඔවුන්ව පිටිපස්සෙන් එලෝගෙන ගිහිල්ලා වැරදි වෙන්න ඇරලා දඬුවම් කිර කර ඉන්න නෙමෙයි. අපි ඔවුන්ට ධෛර්යය දෙමින් ඉන්නවා. නිවැරදි වෙන්න ගැටලු තියෙනව විසඳ ගන්න. ඔවුන් අපහසුතාවයටපත් වෙලා දැන් තියෙනව නිවැරදි කරගන්න. ඒ සඳහා ධෛර්යය සපයමින් ඉන්නවා. අපි ඒකට වැඩ කරමින් ඉන්නවා. මහන්සි වෙනවා අපි ඒකට. අර කලින් කිව්වා වගේ අපි නිදි බරාගෙන මේ වැඩක් කරන්නේ ඒකට. ඉතින් ඒ සියල්ල තියෙනවා. ඒ වගේම රටේ ජනතාවටත් ඉල්ලනවා. මෙන්න මේ තනින් තන මතු කරන මේ සමහර ඒවා විශේෂයෙන්ම Facebook ජාල හරහා මතු කරන්න උත්සාහ කරන කුඩා කණ්ඩායමක් ඉන්නවා රටේ විවිධ ගැටලු නිර්මාණය කරමින් මේ නීතිය යුක්ති මේ විධානීය ආධිපත්‍ය අපි ආරක්ෂා කරන්න ගන්න වෑයමට මද්ද්‍රව්‍ය මේ සඳහා නැති කිරීම සඳහා ගන්න මද්ද්‍රව්‍ය උවදුර නැති කිරීම සඳහා ගන්න වෑයමට මේ ආදී ක්‍රියාකාරීත්වයන්ට බාධා ලෙස වන ලෙස කටයුතු කරන මම ජනතාවගෙන් ඉල්ලනවා ඒවට අහු වෙන්න එපා. ඇත්තටම හරියට තෝර බේර ගන්න යම් මේ ප්‍රකාශයක් එද්දී කවුද ඒ ප්‍රකාශය කරන්නේ? ඔහුගේ පෙර ක්‍රියාකාරීත්වය කොහොමද? ඔවුන් ඒ සඳහා මොන විදිහටද කටයුතු කරලා තිබුණේ? ඔවුන් ඇත්තටම සමහර අය දැනවත් උනේ කොහොමද කියන එක පවා මම කියන සමාජයට හිතන්න කියලා. ඔවුන් හිටපු තැන, දැන් ඉන්න තැන. ඒ වහිමීම නිසා වෙච්ච බලපෑම ඒව ගැන හිතලා මෙන්න මේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න කියලා ඉල්ලනවා. ආණ්ඩුවක් ලෙස අපි උපරිම උත්සාහ ගන්නවා ජනතාව මේ හිටපු තැනට වඩා ඉතාම හොඳ තැනකට ගන්න. ඒකේ ප්‍රවේශයට අපිට මේ තාම ගනිමින් ඉන්නේ. දැන් අපි අවුරුද්ද කාලයක් ආසන්න වෙමින් ඉන්නවා. ඒ අවුරුද්ද ඇතුළත අපි ජනතාවට හොඳම දේ දෙන්න උත්සාහ කරමින් ඉන්නවා. යම් ප්‍රමාණයකට සාර්ථක වෙලා තියෙනවා. තව අසාර්ථක වීම ගොඩක් තියෙනවා. අපි ඒවා නිවැරදි කරගන්නේ. මොකද මේ අසාර්ථක වීම අපේ නිසාම නෙමෙයි. ඒව පාරිසරික සාධක කලින් පැවතිච්ච ක්‍රමය මෙච්ච බැඳීම් මේ සියල්ල මත තියෙනවා. ඉතින් අපි ඒවා නිවැරදි කරගන්න අපි උපරිම ශක්තියෙන් කටයුතු කරමින් ඉන්නවා. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි ඔබතුමාට. අපගේ ආරාධනා පිළිගත්තාට බොහොම කාර්යබහුල තත්ත්වයකවත් හෙට දිනේදීත් කෝප් කමිටුවක් හැඳවෙනවා. ඔබේ කාර්යභාරය ප්‍රශංසනීයයි. බොහොම ස්තුතියි. ඒ වගේම සුබ පතනවා මේ කාර්යභාරය ඉදිරියට කරගෙන යන්න කියලා. ඒ වගේම ITN ලක්ඛණ්ඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන ඔස්සේ සම්බන්ධ වී සිටි ඔබ සියලු දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී අපේ සාකච්ඡාවට එක්ුණේ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා. ඉතින් ලබන අඟහරුවාදාත් රාත්‍රී 10:30ට මෙවන් වූ ඔන්න පොලිටික්ස් වැඩසටහන සමගින් සහභාගී වන්නට ඔබට ආරාධනා කරමින් සමුගන්නවා. සුබ රාත්‍රියක්.